හරි දැන් අපි පරිමිතිය පාඩමේ තියරි කතා කරලා ඉවරයි. අපි එහෙනම් පුනරීක්ෂණ අභ්‍යාසෙ ඉඳන් 1 අභ්‍යාසය 1 2 අභ්‍යාසය 1 3 අභ්‍යාසය මිශ්‍ර අභ්‍යාසය ඔය අභ්‍යාස පහ කරමු. පුනරීක්ෂණ අභ්‍යාසය පටන් ගන්න යන්නේ. පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන පළවෙනි ගාන ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙන අපිට පරිමිතිය හොයන්න කියලා තමයි කියන්නේ. මෙහෙම ඍජු කෝණාශ්‍රයක් දීලා තියෙනවා 20 cm කියලා මේ දිග දීලා තියෙනවා 20 cm කියලා. පළල දීලා තියෙනවා 10 cm කියලා. එතකොට පරිමිතිය කියන්නේ මොකක්ද අපි ඉස්සෙල්ලා කතා කරා මේ වටේ දිග. එහෙනම් පරිමිතිය මොකක්ද දෙන්නේ? පරිමිතිය සමානයි 20 ධන. ඍජු කෝණාශ්‍රයක අපි දන්නවා මේ පාදයට මේ පාද දිග සමානයි මේ පාදයට මේ පාද දිග සමානයි. මේක 20යි නම් මේක 20යි මේක 10යි නම් මේක 10යි 20 ධන 10 ධන පව 20 ධන පව 10 එතකොට කීයද 20යි 10යි 30යි 20යි 50යි 10යි 60යි පරිමිතිය 60යි cm ඊළඟට දෙතිනවා සමචතුරස්‍රය මේ දෙවෙනි ගන්න මේවා ගොඩක් ලේසි හැම ළමයටම පුළුවන් වෙනනේ හදන්න දෙයක්වත් නැහැ සමචතුරස්‍රය දීලා තියෙනවා සමචතුරස්‍රය දන්නා මෙන්න තියෙන්නේ අංශ කණුවේ මුළු පාද හතරම දිගින් සමානයි එක පැත්තකදී දීලා දෙනවා අපිට 7යි cm කියලා එහෙනම් ඉතින් අපි දන්නවා මේ පැත්තේ 7යි මේ පැත්තේ 7යි මේ පැත්තේ 7යි පරිමිතිය කීයද එතකොට සමානයි 7 ධන 7 ධන 7 ධන 7 7 ගුණ කිරීම 4 28යි cm හරිද අන්තිම උත්තරයට ඒකක දාන්න අනිවාර්යයෙන් ආදේශ කරලා දෙන්න ඕනේ නැහැ ඊළඟට තුන්වෙනි ගාන ඔයාලට ගාන බලද්දි පේනවා අතුපතේ බලන්න ගාන සමපාද ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක් දීලා තියෙන්නේ ඒ කියන්නේ සමපාද ත්‍රිකෝණයක් දීලාද කියලා හොයාගන්න ඔයාලා දන්නවා මෙහෙම ඉරි කැලි උහුම තුනක් ගහලා දෙනවා කියන්නේ මේ පාද තුනම දිගින් සමානයි කියන එක. ඒක තමයි සමපාද ත්‍රිකෝණයක් විදිහට දෙන්නේ. ඒක එක පාදයක දිග සෙන්ටිමීටර් 12යි කියලා දීලා තියෙනවා. මේ අපි හදන තුන්වෙනි ගාන. එක පාදයක දිග එහෙනම් ඉතින් පරිමිතිය කීයද? මේ 12 මෙතන 12යි මෙතන 12යි මෙතන 12යි මොකද පාද තුන දිගින් සමාන හින්දා 12 ධන 12 ධන 12 කීයද සෙන්ටිමීටර් 36යි. අපි යමු ඊළඟ ගානට හතරවෙනි ගාන මෙන්න මෙහෙම රූපයක් තමයි දීලා දෙන්නේ බලන්න ඔයාලා අච්චුපතේ මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙන්නේ ඒ රූපෙ දිග මේ හැමතැනම අංශ 90යි කියලා දීලා තියෙනවා එතකොට දිග දීලා තියෙන බලන්න මේක 12යි cm ලු මේක හොඳට පරිස්සමෙන් බලන්න 12යි cm ඊළඟට මෙතන 3යි cm මෙතන 3යි cm ඒ 3යි cm කියන්නේ මේ දිග ඊළඟට මෙතන දීලා නැහැ අපිට හොයාගන්න ඕන මෙතන දීලා නැහැ අපිට හොයාගන්න ඕන මෙතන 8යි cm දැන් මෙන්න මෙහෙම මෙතනින් පොඩි කඩේක් ගහගන්න බලන්න මේ සෙන්ටිමීටර් 12 කියන්නේ මේ කෑල්ලේ එකතුව නේද එතකොට මේ කෑල්ලම නේද මෙතනක් තියෙන්නේ හරිද එතකොට අපිට බලන්න පුළුවන් මෙතන 3යි නම් මෙතන සෙන්ටිමීටර් 3යි නම් මෙතන සෙන්ටිමීටර් 3ක් වෙන්න බෑ මේ දිග නේද එතකොට එතන සෙන්ටිමීටර් 3යි නම් මේ 12න් මේ සෙන්ටිමීටර් 3 අඩු වුණාම එනවා මෙන්න මේ දිග එක සෙන්ටිමීටර් 9ක් වෙනවා මොකද 12න් 3ක් ගියම 9 එතකොට මේ දිගමනේ මේ දිග වෙන්නේ එතකොට එතන සෙන්ටිමීටර් 9 ඊළඟට අපිට කියනවා මෙන්න මේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 8යිලු එතකොට මෙතන මේ දිග සෙන්ටිමීටර් 3ක් කියලා දීලා තියෙනවා ඒ දිග කියන්නේ මෙහෙම කඩේකට ගැහුවොත් මෙන්න මේ දිගමනේ. ඒ දිග සෙන්ටිමීටර් 3යි නම් මේ සම්පූර්ණ එක 8යි නම් මේ කොටස කීයද? 5යි cm. මොකද 8න් මේ 3 අඩු වුණාම මේ ටික එනවා 5යි. එතකොට මේ දිගමනේ මේ තියෙන්නේ. එහෙනම් මේ දිග 5යි cm. දැන් අපි පැතියම හැම පැත්තකම මේ දිගවල හොයාගත්තනේ. එහෙනම් දැන් තියෙන්නේ පරිමිතිය හොයන්න. පරිමිතිය සමානයි එක පාදකින් පටන් ගන්න මේ පාදේ ලකුණු කරගෙන පටන් ගන්න. දැන් මෙතනින් පටන් ගන්න යන්නේ. 9 ධන. මේ කැලල 5 ධන. මේ කැලල 3 ධන.
3 ධන මෙතන 9 ධන 5 ධන 3 ධන 3 ධන මෙතන 12ක් තියෙනවා 12 මෙතන 8ක් තියෙනවා හරිනේ අපි මෙතනින් පටන් ගත්තේ මෙහෙන් වටේ ගිහිල්ලා මෙතෙන්ට ආවා එතකොට කීයද 9යි 5යි 14යි 3යි 3යි 6යි 12යි 8යි 20යි 14යි 20යි 20යි සෙන්ටිමීටර් 40යි උත්තරේ හරි හදපු නැතේ ඉන්නම හදාගන්න හරි පස්වෙනි ගාන මෙයා ගොඩක් ලේසි ඔයාලා ඉක්මනට ඔයාලා හදලත් ඇති නිකන් මේ හදන්නේ බලා ගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි කාලේ තියෙන මතක නැත්තම් මේක එල්ලපුරි හැඩයට තියෙන රූපයක් මේ හැමතැනම අංශ 90යි කියලා දීලා තියෙනවා එතකොට බලන්න මේ දිග සෙන්ටිමීටර් 10යිලු කියලා ගාන දීලා තියෙනවා මේ දිග 10 cm කියලා ගාන දීලා තියෙනවා හරි එතකොට මේකේ 10 කියලා දීලා තියෙනවා එතකොට බලන්න මෙන්න මෙහෙම මෙතනින් කඩේලක් ඇඳගන්න මෙහෙම කඩේලක් ඇඳගන්න මෙන්න මේ කෑල්ලේ දිගයි එකතු වුණාම ආපහු හැදෙන මේ සෙන්ටිමීටර් 10ම නේද හොඳට හිතන්න දැන් මේ දිග සෙන්ටිමීටර් 10යි කියලා දීලා තියෙනවා ඒ දිගම නේද මෙන්න මෙතන මේ දිගයි එකතු වුණාම හැදෙන්නේ හරියට නිකන් මේ දිග කෑල්ල මෙතනින් මෙහෙම ගිහිල්ලා තිබ්බා වගේ බලන්න මේ දිගමනේ මේ හැදෙන්නේ නේ එතකොට මේ දෙකේ මේ දිගවල හිතන්න මේක x කියලා දාගෙන මේක y කියලා දාගත්තොත් ඔය x ධන y කියන්නේ 10යි හරිද ඊළඟට බලන්න මේ දිගම නේද මේ දිගෙනුයි හැදෙන්නේ එතකොට ඒකත් මේක x නෑ මේක x dash මේක y dash කියලා දාගත්තොත් ඒකත් x dash ධන y dash සමානයි 10යි එතකොට පරිමිතිය කියන්නේ මොකද්ද පරිමිතිය කියන්නේ මේ දිගයි මේ අපි මෙතනින් පටන් ගමු මෙතනින් මේ දිග ඔය ටික එකතු වුණාම තමයි පරිමිතිය හැදෙන්නේ කියම් පරිමිතිය 10 ධන මේ දිග 10 ධන අපි දන්නවා මේ දිග එකතුව කීයද 10යි මොකද මේ දිගයි කියන්නේ මේ දිගමයි 10යි ඊළඟට මේ දිග එකතුව කීයද ඒත් 10යි මේකමයි 10යි ඊළඟට තව අපිට තියෙන්නේ මේ දිග එකතු කරන්න විතරයි 10යි මොකද අපි මේ දිගයි ගත්තා මේ දිග ගත්තා මේ දිග අපි දන්නවා මේ දිග දන්නවා ඒතකොට 10 සෙන්ටිමීටර් 40යි එකෙත් උත්තරේ ඒ ගාන සමහර කෙනෙක්ට හිතෙන්න නැතුව ඇති ලියා ගන්න ආයෙ ගානක් આવුත් හිතන්න අලුත් ගානක් આવුත් ඒ විදිහට හිතන්න හරි 6 වෙනි ගාන දීලා තියෙන මූර්තයක් මෙන්න මෙහෙම මූර්තයක් දීලා තියෙනවා අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා අපි වෘත්තයේ මේකේ හිතන්න දෙයක් නෑ වෘත්තයේ පරිමිතිය සූත්‍රයට දාන්න තියෙන්නේ මොකද්ද වෘත්තයක පරිමිතිය වෙන සූත්‍රය 2πr වෘත්තයක පරිමිතිය සමානයි 2πr මම ඔයාලට ෆයිට අගයන් දෙකක් දුන්නා ෆයි සමානයි කැමති නම් 3.14 පාවිච්චි කරන්න කැමති නම් 22 බෙදීම 7 පාවිච්චි කරන්න දෙකම එකයි ඔයාලට පේනවා මෙතන අරය 7යි කියලා දීලා තියෙන්නේ මම නම් කියන්නේ 22 බෙදීම 7න් යන්නේ කැමතිස්සෙම හොඳයි 3.14 ඕනේ ඔයාලට හැමතිස්සෙම ගොඩක් වෙලාවට දෙන්නේ අරය කැපිලා යන විදිහට එහෙනම් දෙක ගුණ කිරීම 5 වෙනුවට දාන්න 22 බෙදීම 7 ඒක කටපාඩම තියාගන්න කොහොමද කටපාඩම් වෙනවා ගණන් හදන්න r කීයද සෙන්ටිමීටර් 7යි කියලා දීලා තියෙනවා මේ බලන්න 7ට 7 කැපිලා යනවා 22 ආදයක් කීයද සෙන්ටිමීටර් 44යි උත්තරේ 44යි සෙන්ටිමීටර් වෘත්තයේ පරිමිතිය හරි තව දෙවෙනි ගානක් දීලා තියෙනවා පරිමිතිය හොයන්න කියලා මම ඒක රූපයන් දෙන්නම් ඔයාලත් රූපයන් try කරන්න මම අඳින අතරතුරේ හරි මීට කලින් try කරේ නැත්තම්
මේ පාදයට මේ පාදේ සමානයි කියලා දීලා තියෙනවා. මේ පාදයට මේක සමානයි කියලා දීලා තියෙනවා. මේ පාදේ මේ කොටසට ඊළඟට අංශක 90යි කියලා දීලා තියෙනවා. අංශක 90යි. ඊට පස්සේ දිගවල අපිට දීලා තියෙනවා. මේ දිග සෙන්ටිමීටර් 3යි කියලා දීලා තියෙනවා. මේ දිග සෙන්ටිමීටර් 4යි කියලා දීලා තියෙනවා. මේ දිග සෙන්ටිමීටර් 6යි කියලා දීලා තියෙනවා. ගාන බලා ගන්න. මේ දිග සෙන්ටිමීටර් 3යි කියලා ආවද ඒක දෙන්න ඕනේ. මෙතන 3යි නම් මෙතන 3යි කියන අපි දන්නවා මොකද මේ ඉරි ගහලා යාලා ඒ දිගවල සමාන එක දීලා තියෙන්නේ. දැන් ඔය සමාන තැන් අපි සමාන ටික දාගෙන ඉමු. මේ ඉරි හතරෙන් කියන්නේ මොකද්ද? මේ පාදෙට මේ පාදෙට මේ පාදෙට මේ පාදෙ දිග සමානයි කියලා. මේක 3යි නම් මේක 3යි. මේක 3යි. හරිද? එතකොට මෙහෙම මේවා කරාම අපිට තේනවා මේක මේ කොටසේ දිග 4යි නම් මේ කොටසේ දිග 4යි. හරිද? ඊළඟට මේ දිග 6යි නම් මේ දිගත් 6යි කියලා අපි දන්නවා. දැන් අපි පරිමිතිය හොයන්න ඕන වෙන්නේ මේකනේ. දැන් අපි මේක දන්නවා. අපි දන්නේ නැත්තේ මෙන්න මේක විතරයි. මේක හොයාගන්න වල ක්‍රමයක් හිතෙනවද? මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. අර පයිතගරස් කියලා එක්කෙනෙක් මොකක්ද කියලා දෙනවනේ. පයිතගරස් ප්‍රමේය තමයි මෙතන හොයාගන්න පාවිච්චි කරන්න වෙන්නේ. මොකද්ද පයිතගරස් ප්‍රමේය කියන්නේ? පයිතගරස් ප්‍රමේය කියලා වල පාඩම ලොකුවට තියෙනවා ඉස්සරහදී. ඒනට ඔයාලා 8 වසරේ 9 වසරේදී පයිතගරස් ප්‍රමේය ඉගෙන ගන්න තියෙනවානේ. පයිතගරස් ප්‍රමේය කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයක අංශක 90 ත්‍රිකෝණයක අංශක ගන්න. පයිතගරස් ප්‍රමේය දාන්නෙම ඍජුකෝණ ත්‍රිකෝණ වලට නෙවෙයි. ත්‍රිකෝණ වලට පයිතගරස් ප්‍රමේය දාන්නේ නැහැ අපි. ඒක දාන්න වෙනවද දාන්න බෑ. පයිතගරස් ප්‍රමේය දාන්නේ ඍජුකෝණී ත්‍රිකෝණවලට. මේ ඍජුකෝණී ත්‍රිකෝණයට සම්මුඛව තියෙන පාදයට තමයි අපි කර්ණය කියන්නේ. හරිද? කර්ණය කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයට ප්‍රතිවිරුද්ධ පැති නැත්නම් සම්මුඛව තියෙන පාදය. එතකොට පයිතගරස් කිව්වේ කර්ණයේ වර්ගය සමාන වෙනවලු. මේ කර්ණ පාදයේ දිගේ වර්ගය සමාන වෙනවලු. මේ පාද දෙකේ දිගවල වල මේ පාදයේ දිගේ වර්ගයටයි මේ පාද දිගේ වර්ගයයි එකතුවට. මොකද්ද කර්ණයේ වර්ගය කියන්නේ මෙන්න මේ පාදයේ වර්ගය මේ පාදයේ දිගේ වර්ගය සමාන වෙනවලු. මේ පාදයේ වර්ගයටයි මේ පාදයේ වර්ගයටයි වර්ගය එකතුවට. එතකොට අපි මේ කර්ණයට අපි නිකන් x කියලා අකුරක් දාගමු. එතකොට පයිතගරස් ප්‍රමේය දාන්න වෙන්නේ. එතකොට මේ කර්ණයේ වර්ගය සමාන වෙනවා මේ පාද දිග කීයද 3යි. ඒකේ වර්ගය ධන. මේ පාද දිග කීයද 4යි. ඕකේ වර්ගයට. එතකොට x වර්ග සමාන වෙනවා 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. 16 9 කීයද 25යි. එතකොට x වර්ග සමානයි 25යි. එහෙනම් x කීයද 5 සෙන්ටිමීටර්. මොකද 25 වර්ගමූලය සෙන්ටිමීටර් 5යි. එතකොට අපි මෙතන මේ දිගත් හොයාගත්තා x සමානයි 5යි. ඒ කියන්නේ මේ දිග 5යි. දැන් අපිට පරිමිතිය ලියන්න පුළුවන්ද ඔයාලට? පුළුවන්. පරිමිතිය සමානයි මෙතනින් පටන් ගමු. 4 3 4 ධන 3 ධන 6 ධන 3 ධන ධන මෙතන 6 ධන 4 ධන ධන 4 ධන මේ 4 ඉන්නේ වැරදුනා මාතර දුරකනේ. අවධානයෙන් බලන්න. මෙතනින් පටන් ගත්තේ 4 3 6 3 6 මේක 5 3 එකතු ගන්න 4 3 7යි 6 3 9යි 6 5යි 11 3 14යි 14 7යි 21යි සෙන්ටිමීටර් 30යි උත්තරේ. දැක්කද ඒක මේ මහ ලොකු අමාරු ගන්න පෙරේ වෙන උදේවලි ගන්න විදිය තිබ්බට පයිතගරස් ප්‍රමේය විතරයි මතක තියෙන්නේ. ඒක පොඩි කාලේ අපි ඉගෙනගෙන තියෙනවා. ඒකට 10 වසරේ තුවාලට ලොකු පාඩමක් තියෙනවා පයිතගරස් ප්‍රමේය කියලා. දැනට පයිතගරස් ප්‍රමේය මතක නැත්තම් මතක තියාගන්න. ඕන ලියා ගන්න කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුවට. ඒක තමයි පයිතගරස් ප්‍රමේය කියන්නේ. හරි ඒක ගන්නත් ලියා ගන්න. හරි පුනරීක්ෂණ අභ්‍යාසය ඔක්කොම කරන් ඉවරයි. ඒක ගොඩක් ලේසි අභ්‍යාසයක්. ඒකට ඒකත් තේරෙන්නේ ළමයි ඉන්න පුළුවන්. එයාලා මුලින් ඉඳන් හරියට අල්ලගෙන යමු මේක. පරණ මාඩම් අපව මතක් වෙනව ගණන් වලදී. එහෙනම් අපි 1 අභ්‍යාසයට යමු. 1 අභ්‍යාසය හරි අපි ඡාප කොටස් වල දිග හොයන්නේ කොහොමද කියලා අපි කතා කරා සූත්‍රය ඉගෙන ගත්තා. එහෙනම් අපි ගාන හදාගමු. පළවෙනි ගානේ පළවෙනි එක මම හිතනවා ඔයාලා try කරලා ඇති කියලා. අර්ධ වෘත්තයක් තියෙනවා පළවෙනි ගානෙම. විස්කම්භය දිග තියෙනවා 28 cm කියලා. අපි දන්නවා අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියන්නේ. කේන්ද්‍රය හරහා යන මේ රේඛාවටනේ. විස්කම්භය වල දන්න අහලා නැත්තම් ඊට කලින් විස්කම්භය කියන්නේ කේන්ද්‍රය හරහා මෙහෙම ඇඳහම අපි ඒකට කියනවා විස්කම්භය කියලා. ඒක අරය වගේ දෙගුණයක්. ඒ කියන්නේ විස්කම්භයට අපි D කියලා ගමු. මොකද ඉංග්‍රීසි
මේක ඩයමීටර්. එතකොට විස්කම්බේ D නම් රේඩියස් එක R කියන්නේ රේඩියස් කියන්නේ රේඩියස් තමයි R කියන්නේ. එතකොට D කියන්නේ 2යි R. මොකද මේ R දෙපාරක් එකතු වුණාම D හැදෙන්නේ. මේක තමයි D කියන්නේ. එතකොට මේ ගාන අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 28 කියලා. මේ විස්කම්බේ දීලා තියෙන්නේ කියන්නේ D. හරිද? එහෙනම් අපි R කියන්නේ මොකද්ද? D බෙදීම 2 වෙන්න ඕනේ. 28 බෙදීම 2 14යි cm. ඒ කියන්නේ මේ අරය 14යි cm. අපිට කියන්නේ චාප දිග හොයන්න කියලා. මොකද චාප දිග හොයන සූත්‍රය? චාප දිග අපි කියන්නේ මේක අපි s කියලා ගත්ත මතකදී s සමානයි 360න් θ 2πr. එතකොට θ අපි දන්නවා මේ අර්ධ වෘත්තයේ කෝණය කියද 180යි. ඒ කියන්නේ k අර්ධ වෘත්තයේ කෝණය මොකද්ද? කේන්ද්‍ර කෝණයනේ. අපි අර කතා කරේ අරයන් දෙකට මැදින් කෝණය කේන්ද්‍ර කෝණය කියලා. එතකොට 180 බෙදීම 360 ගුණ කිරීම 2 ෆයි කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 14යි කියලා අපි හොයාගත්තා. 1යි මෙතෙන්ට 2යි ඒ දෙකට මේ දෙක කැපිලා යනවා. ඊළඟට මෙතන 7ට 1යි මෙතන 14ට 2යි 22 යාදයක් කියද සෙන්ටිමීටර් 44යි. උත්තරේ සෙන්ටිමීටර් 44 යට පේන්න නැත්නම් මේ පැත්තෙන් බලාගන්න. සෙන්ටිමීටර් 44යි. හරි. ඊළඟ ගාන තියෙන්නේ ඔයාලට බැලුමට පේනවා බැලුමට ඒක හොඳට ඔළුවට මතකයි නම් මම ඉස්සෙල්ලා කියලා දීපුවා. වෘත්තයක් සමාන කොටස් 4කට කපලා 4න් එකක් තමයි තියෙන්නේ. බලන්න මෙතන අංශ 90 කියලා දීලා තියෙනවා. අංශ 90 කියලා දීලා තියෙනවා කියන්නේ හරි සමාන කොටස් 4කට කපලා තියෙනවා. අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. මම කේන්ද්‍රේ ඉඳන් මේක. දැන් මේක විස්කම්බේ දෙන්නේ. මේක අරය කෙනෙම දීලා. මේක හදන්න ඉතින් මේකත් 7යි. එතකොට පරිමිතිය කොහොමද හදන්නේ? 360න් θ 2πr. දැන් මම මේ සමීකරණේ හැම ගානකම මුලින් ලියලා පටන් ගන්න. එතකොට ඔයාලට මතක හිටිනවා මේක. ඒ හින්දා බය වෙන්න එපා. ගණන් කියන 아무තු දෙයක් නෙමෙයි. ඔයාලා මේ පිළිවෙලට කරගෙන යන්න. ඉස්සරහට තව අමාරු පාඩම් තියෙනවා. අපි ඒවත් සරලව මේ විදිහට ඉගෙන ගමු. 360න් 90 මේ 90 කියලා දීලා තියෙන කේන්ද්‍ර කෝණය. 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 7 කියලා දීලා තියෙනවා. 360ට 4යි 90ට 1යි මෙතන 2යි මෙතන 1යි මේ දෙක ආපහු එකෙන් කපලා මෙතන 22 11යි 7ට 7 කැපුණාම 11යි cm කියලා උත්තරේ එනවා. අපි ඊළඟ ගානටත් යන්න ඊළඟ ගාන තියලා තියෙන්නේ අංශක 120ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න මෙහෙම. අංශක 120යි. අරය අපිට තියලා තියෙනවා සෙන්ටිමීටර් 21යි කියලා. මේක තියෙන්නේ අරය. එතකොට සමාන මෙතන පරිමිතිය නෙමෙයි. අපි මේ හොයලා තියන්නේ චාප දිග. චාප දිග කියලා අපි ගත්තේ මේකනේ s නේ. මේක තමයි හොයලා තියන්නේ s. මේකේ චාප දිග s හොයන්න කියන්නේ s කියන්නේ 360න් θ 2πr θ අපි දීලා දෙන 120යි කියලා 360 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 21යි. මෙතන 360න් 3යි 121යි. ඊළඟට 7ට 1යි 21ට 3යි මේ 3ට 1යි මේ 3ට 1යි ආපහු කැපෙනවා. එතකොට කැපිලා ගිහලා එක වෙලා මෙතන 22 ගුණ කිරීම 2 විතරයි තියෙන්නේ 44යි cm. මේකෙත් s එහෙම නැත්නම් ඡාප දිග සෙන්ටිමීටර් 44යි. හරි ගණන් තුන ලියාගන්න මෙතන ලියාගන්න මම කරනවා. හරි හතරවෙනි ගාන බලන්න. හතරවෙනි ගාන දීලා තියෙන්නේ මෙන්න මෙහෙම ගානක්. මෙහෙම රූපයක් දීලා තියෙනවා. කේන්ද්‍ර කෝණය අපිට දීලා තියෙනවා අංශක 36යි කියලා. අරය 3.5 cm කියලා දීලා තියෙනවා. හරිද? අහන්නේ මොකද්ද? චාප දිග. චාප දිග හොයන්නේ කොහොමද? 360න් θ 2πr. θ කීයද? 36 කියලා දීලා තියෙනවා. 360යි 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r දීලා දෙනවා 3.5යි කියලා. හරි 360ට 10යි 36ට 1යි. ඊළඟට මෙතන අපි දන්නවා 3.5 දෙයක් තමයි 7 කියන්නේ නේ. එහෙනම් 7ට 2යි 3.5ට 1යි. මේ දෙකට මේ දෙක කපලා දැම්ම හැටි. එතකොට මෙතන 1යි මෙතන 10ක් තියෙනවා මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. 22 බෙදීම 10 තමයි එන්නේ. ඒ කියන්නේ මේකේ චාප දිග කීයද? සෙන්ටිමීටර් 2.2යි. ඒක ලියා ගන්න ඒකට
දශම ස්ථානයේ උත්තර ආවේ. ඊළඟට පස්වෙනි ගානට යන්න. පස්වෙනි ගාන තියෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. මේ පැත්තට තමයි දීලා තියෙන්නේ මේ කේන්ද්‍ර කෝණය දීලා තියෙනවා අංශක 240යි කියලා. ඊළඟට අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 35යි කියලා. හරිද? එහෙනම් කොහොමද S හොයන්නේ? S කියන්නේ මෙන්න මේක. දැන් S සමානයි 360න් θ 2πr. θ දීලා තියෙනවා 240යි. මේ අරයන් දෙකට මැදි වෙන කෝණය θ කියන්නේ මේ. මෙන්න අරයන් දෙකට මැදි වෙන්නේ මේ අරයන් දෙකට ඡාප පැත්තෙන් මේ වෙන එක තමයි මේ කියන්නේ 240 ගන්නේ 360 දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 අරය 35යි 240ට 120 2යි 360ට 120 3යි ඊළඟට 7ට 7 1යි 35ට 7 5යි උඩ තියෙනවා දෙක ගුණ කිරීම 22 ගුණ කිරීම 5 යට තියෙනවා 3 දෙවරක් දෙක 4යි 4 වරක් 5 20යි 440යි 440 බෙදීම 3 බෙදලා ගන්න එක පැත්තකින් දීර්ඝ බෙදීමෙන් බෙදන්න 1 1 3 වරක් 3යි 14ට 4යි 3 වරක් 4 12යි 20යි 6.6යි 7යි. ඒකට උත්තරේ එන්නේ 146.6යි 7යි. හරිද? CA. මෙන්න මේ ඡාප කොටස ටික. හරි. ඊළඟට දීලා තියෙනවා ගානක්. ඒ ගාන පොඩ්ඩක් ඔයාලට පටලවන්න දීලා තියෙනවා. මම දැන් ඉස්සෙල්ලත් මේ ගානත් ඔයාලට හොඳට මතක් කරා. කේන්ද්‍ර කෝණය කියන්නේ අරයන් දෙකට මැදි වෙන මේ වෘත්ත තාපය තියෙන පැත්තේ. කෝණය කේන්ද්‍ර කෝණය කියන්නේ. දීලා තියෙන හැම කෝණෙම කේන්ද්‍ර කෝණය වෙන්නේ නැහැ. සමහරවිට අපිට කෝණයක් දීලා කේන්ද්‍ර කෝණය හොයාගන්න දෙන්නත් පුළුවන්. ඒ හින්දා හොඳට බලන්න ගන්න. 6 වෙනි ගාන බලන්න මම මේක මතනවා. හයවෙනි ගාන දීලා තියෙන්නේ මෙන්න මෙහෙම රූපයක්. ඔයාලා මේක ඉදිරියෙන් try කරලා එන්න කියලා මම හිතනවා. එහෙම try කරලා එන්න තුනක් ගන්න පුළුවන් කරගන්න බෑ කාටවත්. මේ කාංශක 60යි කියලා දීලා තියෙනවා. අරය දීලා තියෙනවා සෙන්ටිමීටර් 10.5යි කියලා. එතකොට මම ඔයාලට කිව්වා කේන්ද්‍ර කෝණය කියන්නේ මොකද්ද? අරයන් දෙකට මැදි වෙන ඡාප කොටස තියෙන පැත්තේ. ඒ කියන්නේ කේන්ද්‍ර කෝණය කියන්නේ මේක. දැන් අපිට කේන්ද්‍ර කෝණය දීලා තියෙනවද නැහැ? දීලා තියෙන්නේ මේ යට කෝණය අංශක 60යි කියලා. මම ඔයාලට ඉස්සර පාඩම ගන්නදී කිව්වා ලක්ෂයක් වටා කෝණ වල එකතුව කීයද? අංශක 360යි. එතකොට අපි කේන්ද්‍ර කෝණය y කියලා හිතමු. y නම් මෙතන අංශක 60යි නම් ඔය y ධන 60 සමාන වෙන්න ඕනේ නේද අංශක 360ට? මොකද මේ කේන්ද්‍රය මේ ලක්ෂය වටා තියෙන කෝණ දෙක තමයි මේ කෝණේ මේ කෝණේ. අපි මේ කෝණේ y කියලා ගත්තා මේ කෝණේ 60යි කියලා ගත්තා. එහෙනම් y 60යි එකතු වුනහම ලක්ෂයක් වටා කෝණ එකතු 360 වෙන හින්දා ඒක 360ට සමාන වෙනවා. y ධන 60 සමානයි 360. එහෙනම් y කීයද? අංශක 300යි. තේරෙන්නම නැති ළමයි කිව්වොත් මේ විදිහට කියලා තේරෙන්න ඕනේ. එතකොට y 300යි. y කියන්නේ කේන්ද්‍ර කෝණය. එහෙනම් දැන් මේකේ පරිමිතිය මේ ඡාප කොටසේ දිග ගන්න පුළුවන් s. s කියන්නේ 360න් θ 2πr 360න් θ අපි හොයාගත්තා කීයද? මේක කීයද? 300යි. හොයාගත්තා. 300යි. දෙක ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ දිය තියෙන 10.5යි කියලා. 60න් කමු 60ට 360ට 60 ඒවා 6යි 60 ඒවා 5යි 300ට. ඊළඟට මේක 3.5න් කැපුවාගේ 7ට 3.5 ඒවා 2යි 10.5ට 3.5 ඒවා 3යි. එතකොට මේ 3ට මෙතන 1යි 3 ඒවා මෙතන 3ට 2යි. මේ දෙකට මේ දෙක කැපුවා හැකි 1යි 1යි වෙනවා. ඊළඟට මෙතන දෙකට මෙතන 22 කැපුවා 11ක් වෙනවා. එතකොට මෙතනින් 5ක් තියෙනවා ගුණ කිරීම මෙතන නෑ මෙතන 11ක් තියෙනවා යට නෑ මෙතන නෑ 1යි. එතකොට 11 55යි සෙන්ටිමීටර් 55යි තමයි උත්තරේ. මේක මෙතන මතක තියාගන්න කේන්ද්‍ර කෝණය කියන එක 60 දෙන්න පුළුවන් නැත්තම්. හරි අපි
ඊළඟ ගානට යමු. ආනේ අභ්‍යාසය ඉවරයි. එකයි එක අභ්‍යාසය උච්චරයි තියෙන්නේ. අභ්‍යාසය ඉවරයි. අපි එකයි දෙක අභ්‍යාසයට යමු. ඒකත් බොහොම පොඩි අභ්‍යාසයක්. එකයි දෙක අභ්‍යාස වල try කරලා ඉන්න ඇති. අර කියලා දීපු තීර වලින් අනිවාර්යෙන් ගණන් ටික හදන්න පුළුවන්. චුට්ටක් හිතන්න සමහර ගණන් වල හිතන්න තියෙනවා. ඒකනේ ඉතින් ගණන් කියන්නේ. හරි අපි දැන් පටන් ගමු. එකයි දෙක අභ්‍යාසය. පළවෙනි ගාන කියන්නේ පහත් දැක්කෙන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සඳහන්. හරි. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය අපි ඉස්සෙල්ලා කතා කරලා දන්නවා. කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මේ වගේ එකක්. මේ කේන්ද්‍ර කෝණය, මේක R, මේක R. මේ අපි චාප දිගේ හොයා ගන්න අපි 360 θ 2πr දාලා එහෙනම් පරිමිතිය කියන්නේ r ධන s දෙකක් r ධන s තමයි පරිමිතිය කියන්නේ මේ වගේ එක. ඒක අපි ඉස්සෙල්ලා තියරි කතා කරලා දෙන හොඳට ගොඩක් පැහැදිලිව ආයෙ මෙතන තියරි කියලා දෙන්නේ නැහැ. ගාන හදලා නිකන් මතක් වෙනවා. හරි. පළවෙනි ගාන අර්ධ වෘත්තයක් තියෙන්නේ. ඩයමීටර් එක දීලා තියෙනවා 14 cm කියලා. විස්කම්භය සෙන්ටිමීටර් 14යි. එතකොට අරය සෙන්ටිමීටර් 7යි කියන අපි දන්නවා. මේක විස්කම්භය දෙකෙන් බෙදාගෙන අරය ගන්නෙ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අහන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම අපි මෙන්න මේ චාප දිග හොයාගෙන ඉන්න ඕනේ. s. s මොකද්ද? 360න් θ 2πr. θ කියන්නේ අපි දන්නවා අර්ධ වෘත්තයේ කෝණය කියලා 180යි. 180 බෙදීම 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 7යි. 7ට 7 කැපිලා යනවා. මෙතන 2යි මෙතන 1යි 2ට 2 කැපිලා යනවා 1යි 1යි. එතකොට 1 1 1 1 සෙන්ටිමීටර් 22යි තමයි s. හැබැයි අපෙන් s නෙමෙයි අහන්නේ පරිමිතිය. පරිමිතිය මොකද්ද? 22 ධන. ඒ කියන්නේ මෙන්න මේ ඡාප කොටසේ දිග ධන මෙන්න මේ දිගනේ. එතකොට ඒ දිග කියන්නේ අරයන් දෙකක් වෙන්න පුළුවන් නැත්නම් විස්කම්භ වෙන්න පුළුවන්. මේ දෙක මේ දිග කියන්නේ විස්කම්භය 14යි. 22 ධන 14. එහෙම නැත්නම් 22 ධන 7 ධන 7 කියලා ගත්තත් හරි. ඉතින් මොකද අරයන් දෙකක් නෙමෙයි. අරයන් දෙක කියන්නේ විස්කම්භය. එතකොට 22 ධන 7 කියන්නේ 29 7යි 36යි. එතකොට උත්තරය තමයි මේකේ පරිමිතිය සෙන්ටිමීටර් 36යි. හරිද? ඊළඟ ගානට යන්න අපි. ඊළඟ ගාන තියෙන්නේ වෘත්තෙන් හතරෙන් එකක්. ඒක අපිට පේනවා මෙතන අංශ කණුව කියලා දිනනවා. අර දෙය තියෙන සෙන්ටිමීටර් 14යි කියලා. අපි ඉස්සෙල්ලා මෙන්න මේ චාප දිග හොයාගෙන ඉමු. s කියන්නේ 360න් θ 2πr. θ කියන්නේ මොකද්ද? කේන්ද්‍ර කෝණය ඒකාංශ කණුවයි. 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 14යි. 360 මෙතන 4යි 1යි 7ට 1යි 14ට 2යි දෙවරක් 2 4යි කැපිලා යනවා. එතකොට ඒකෙත් 22යි cm තමයි s නෙමෙයි අහන්නේ පරිමිතිය. පරිමිතිය කීයද? චාප දිග ධන අරයන් දෙකේ එකතුව 14 ධන 14. 22යි 14යි 36යි 14යි 50යි. සෙන්ටිමීටර් 50යි ඒකේ උත්තරේ. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ අංශක 60ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙන්න මෙහෙම එකක්. අංශක 60යි ඒකේ අරය දිලා තියෙනවා සෙන්ටිමීටර් 21යි කියලා. එතකොට මේ අපි චාප දිග හොයා ගන්න ඉස්සෙල්ලාම පරිමිතිය හොයන්න කලින් s කියන්නේ මොකද්ද? 360න් θ 2πr. θ කීයද? 60යි. 360යි 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම r කීයද? 21යි කියලා දීලා තියෙනවා. කපමු. 360ට 60 ඒවා 6යි. මෙතන 60ට 1යි. මෙතන 7ට 1යි 21ට 3යි 3 වරක් 2 6යි. ඒක මේකට කැපිලා යනවා. එතකොට ඒකේ චාප දිග සෙන්ටිමීටර් 22යි කියලා ඉන්නේ. එතකොට පරිමිතිය කියන්නේ මොකද්ද? 22 ධන අරයන් දෙක එකතුව 22 ධන 22යි 42යි 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 22යි කීයද? 64යි. එහෙනම් ඒකේ පරිමිතිය සෙන්ටිමීටර් 64යි.
හරි ගාන තව ගානක් තියෙනවා මම මේ ගණන් තුනම කරනකම් ඔයා ඒ ගානක් try කරන්න හදපු නැති අය මෙන්න මෙහෙම රූපයක් තියෙන ඊළඟ ගානේ අර ඉදිරිය තියෙන සෙන්ටිමීටර් 7යි කියලා කේන්ද්‍ර කෝණය දිහා තියෙනවා අංශක 200යි කියලා. එතකොට පරිමිතිය නැහන්නේ ඉස්සෙල්ලා අපි මෙන්න මේ ඡාප දිග හොයාගමු. S කියන්නේ මොකද්ද? ඡාප දිග හොයන්නේ 360න් θ 2π r θ කීයද 200යි. 360න් බෙදුවා දෙක ගුණකින් 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 7 7ට 7 කැපුණා ඊළඟට 360ට අපි 20න් කපමු නෑ අපිට 40න් කපන්න පුළුවන් 40න් කැපුණාම 360ට 40 9යි 200ට 40 5යි ඊළඟට අයනම් කැපෙන්නේ නෑ 5 2 10යි 220යි 220 බෙදීම 9 220 බෙදීම 9 අපි බෙදලා ගමු පැත්තකින් 2යි 18යි 40යි 40ට 4යි 9 4යි 24.4ක් තමයි උත්තරේ 24.4යි 4ක් වගේ තමයි 4යි 4යි තමයි ඡාප දිග එන්නේ ඒ එන්නේ ඡාප දිග එතකොට අපෙන් අහන්නේ පරිමිතිය කියන්නේ ඡාප දිග දන අරයන් දෙක එකතුව අරයන් දෙක 7 දන 7 කියලා ගන්න ඕනේ තියෙන අරයන් දෙකම දීලා එතකොට S අපිට 24.4යි කියලා 7යි 4යි 14යි 38.4යි සෙන්ටිමීටර් තමයි උත්තරේ වෙන්නේ පරිමිතිය. හරි. ඒකත් හරි තව ගණන් දෙකක් තියෙනවා. දැන් ගණන් වල දීලා තියෙන්නේ මොකද්ද? දෙවෙනි ගණන බලන්න. හොඳට කියවන්න. ඒක වෙන එකක් දීලා නේද අහන්නේ. ගණන් කියවන්න හොඳට. කේන්ද්‍රික ඛණ්ඩයක අපිට කේන්ද්‍ර කෝණය දීලා තියෙනවා අංශක 180යි කියලා. පරිමිතිය දීලා තියෙනවා 180යි සෙන්ටිමීටර කියලා. එහෙම වෙද්දි ඒ ගණන් දෙකෙන් අපෙන් අරය අහන්නේ. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍ර කෝණය අංශක 180යි. ඉතින් අපි දන්නවා අංශක 180යි නම් අර්ධ වෘත්තයක් නෙන්නේ. අංශක 180යි r අපෙන් අහන්නේ මේ r තමයි හොයන්න කියන්නේ අපිට. පරිමිතිය දීලා තියෙනවා කීයද 180යි cm කියලා. අපි එහෙනම් ඉස්සෙල්ලාම r ඇසුරෙන් මෙන්න මේ s හොයාගමු. හරිද? එතකොට s කියන්නේ මොකද්ද? 360න් θ දන් θ වතාවක් ගුණ කිරීම 2πr නේ. θ අපිට දීලා තියෙනවා 180යි කියලා. 360 දෙක ගුණ කිරීම 5 22 බෙදීම 7 r අපි දන්නේ r තමයි අපෙන් අහන්නේ. හරිද? දැන් මෙහෙම මෙයාගේ පරිමිතිය දීලා කේන්ද්‍ර කෝණය දීලා මේ r අහනවා නම් ඉතින් ඉස්සෙල්ලාම අපි ඡාප දිග තමයි හොයාගන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. වෙන ඉතින් වෙන තව ක්‍රමයක් ඇති. මේක තමයි ලේසි ක්‍රමය. ඉස්සෙල්ලාම ඡාප දිග හොයාගන්න. ඡාප දිග හොයාගෙන ඡාප දිග හොයාගන්න ඕනේ r ඇසුරෙන්. r ඇසුරෙන් හොයාගෙන අපි පරිමිතිය හොයන සූත්‍රයට ආදේශ කරනවා. පරිමිතිය හොයන විදිහට හොයන තැනට ආදේශ කරනවා. එතකොට මෙතන 2ට 1යි 22යි r බෙදීම 7ක් තමයි මෙතන එන්නේ. 22යි r බෙදීම 7යි ඡාප දිග. පරිමිතිය මොකක්ද? පරිමිතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ ඡාප දිග s ධන අරයන් දෙක එකතුව r ධන r නේ. පරිමිතිය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 180යි කියලා ගන්න. S අපි r ඇසුරින් හොයාගත්තා 22යි r බෙදීම 7 ධන r ධන r. එතකොට 180 සමානයි
මේ පැත්ත සුළු කරන්න. ඔයාලා භාග සුළු කරන්න දන්නවා පොඩි කාලේ. පොදු හරයක් ගන්න 7. එතකොට මෙතන 22යි r ධන මෙතන 1යි තියෙන්නේ. ඒ මෙතන යට 1 තියෙන්නේ. එහෙනම් යට 7න් ගුණ වෙනවා. එහෙනම් උඩත් 7න් ගුණ වෙලා 7යි r වෙනවා. මෙතන 7යි r වෙනවා. එතකොට 180 සමානයි 22යි r 7යි r 29යි r 29යි r 7යි r 36යි r බෙදීම 7. එතකොට අපි දන්නවා මේ දැන් මේ r අපි සුළු කර උක්ත කරගන්න බෑ. දැන් මේ බෙදීමේ 7 නැති කරගන්න නම් අපි දෙපැත්තම 7න් ගුණ කරන්න ඕනේ. 180 ගුණ කිරීම 7 සමානයි 36යි r බෙදීම 7 ගුණ කිරීම 7. එතකොට මේ 7ට මේ 7 කැපිලා යනවා. මෙතන 180 7ක් 180 අපි එක එහෙම තියාගමු සුළු වෙලා යයි සමහර විට. සමානයි 36යි r. දැන් මේ 36 නැති ගන්න දෙපැත්තම 36න් බෙදන්න ඕනේ. මෙතන 36ට 36 කැපිලා යනවා r. මෙතන අපිට පේනවා 180ට 36 ඒවා පහක් තියෙනවා. එතන මං කිව්වේ කැපිලා යනවා කියලා. එතකොට r සමානයි මෙතන 4ක් 5 35යි cm. ඔන්න අපි මේකේ r හොයාගත්තා. ඔය ඕක තමයි අපි ඉවර. ඉස්සෙල්ලම පරිමිතිය දීලා තියෙනවා නම් කේන්ද්‍ර කොනේ දිනවා නම් ඡාප දිග r ඇතුලෙන් හොයාගෙන පරිමිතියට ආදේශ කරන්න තියෙන්නේ ඡාප දිගයි r දෙක එකතු වෙයි. මොකද r ඇතුලෙන් එන සමීකරණයක් තියෙන්නේ. ඒකේ r අපිට හොයන්න පුළුවන් r උක්ත කරලා. ඔය විදිහට තමයි කරන්න තියෙන්නේ. හරි. අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගානෙත් ඔය විදිහම එකක් තමයි තියෙන්නේ. ඒකේ කේන්ද්‍ර කෝණයේ අංශක 120 කියලා අපි දීලා තියෙන්නේ. කේන්ද්‍ර කෝණයේ අංශක 120යි කියලා දීලා තිනවා. එහෙනම් මෙන්න මෙහෙම එකක් වෙන්නේ නැති. මෙහෙම එකක් වෙන්නේ නැති. අංශක 120යි කේන්ද්‍ර කෝණය පරිමිතිය දීලා තිනවා 43යි cm කියලා. එහෙනම් අපි මොකක්ද ඉස්සෙල්ලාම කරන්නේ? මේකෙත් අපිට අහන්නේ r තමයි අපිට මේකෙන් අහන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම ඡාප දිග හොයා ගන්නවා r ඇතුලෙන්. ඡාප දිග s කියන්නේ මොකක්ද? 360න් θ 2ϕ r. θ මොකක්ද? 120යි 360යි 2ϕ r. 120ට 1යි 360ට 3යි. එතකොට මෙතන ආදේශ කරන්න මට ආදේශ කරන්න ඕන. pi කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ rමයි. එතකොට 22 ඒවා දෙකක් 44යි 44යි r බෙදීම 7 තමයි මේ ඡාප දිග වෙන්නේ. එතකොට අපි s හොයාගත්තා 44යි r බෙදීම 7 කියලා. ඊළඟට අපිට පරිමිතිය දීලා තියෙනවානේ. එතකොට පරිමිතිය කියන්නේ මොකක්ද? අපි දන්නවා පරිමිතිය කියන්නේ මේ r ගයි මේ r උයි මේ r උයි මේ s උයි එකතු වුණාම තමයි පරිමිතිය දෙන්නේ. r ධන s. ඒ කියන්නේ 2යි r ධන s තමයි පරිමිතිය කියන්නේ. හැබැයි අපිට පරිමිතිය දීලා දෙනවා සෙන්ටිමීටර් 43යි කියලා. එහෙනම් 43 සමානයි 2යි r ධන s. ඡාප දිග අපි හොයාගත්තා 44යි r බෙදීම 7 කියලා. මේ පැත්තේ පොදු හරයක් ගන්න 43 සමානයි පොදු හරය 7 කියලා ගන්න. එතකොට මෙතන යට එකනේ තියෙන්නේ. එක් වරක් 7 නම් මේකත් දෙවරක් 7 වෙනවා. 14යි r ධන 44යි r. එතකොට 43 සමානයි 14යි r 44යි r කීයද? 58යි r බෙදීම 7. එතකොට දෙපැත්තම 7න් ගුණ කරලා 58න් බෙදුවා නම් හරි. අපි පිළිවෙලට කරනවා 43 ගුණ කිරීම 7 58යි r බෙදීම 7 ගුණ කිරීම 7. මෙතන 7 කැපුණාම r සමාන 43 ගුණ කිරීම 7 සමානයි 58යි r වෙනවා. එතකොට දෙපැත්තම 58න් බෙදමු. මේ පැත්තේ r තනි කරගන්න ඕන නිසා 58 කැපුණාම r සමානයි 43 ගුණ කිරීම 7 බෙදීම 58 ගුණ කරලා බෙදලා බලන්න. ඔයාලට උත්තරයක් එයි. බලමු 4 3 21න් 1 දැම්මා. දෙකක් ඉතුරුයි 4 4 28යි 2යි 30යි 302යි 4 3 4 3 21න් 1 දැම්මා. දෙකක් ඉතුරුයි 4 4 28යි 2යි 30යි 301යි 43 ඒවා 7ක්. එතකොට 300ක බෙදෙන්න ඕනේ 58 එන්නේ. ඕක බෙදුනහම
මෙතන 4ක් තියෙයි යට වරක් 2 3 4 4ක් නෙමෙයි මෙතන 5ක් තියෙයි යට වරක් 5 40 බිඳුව දැම්මා 4ක් ඉදිරි 5 5 24යි 29 290යි 11ක් ඉතුරුයි දශමික තත්ත්වයට 110ට 1යි 58යි 10න් 8ක් 2යි 10න් 5යි 52යි 520ට ආපහු 8ක් විතර ඇති. එතකොට 5.1ක් වගේ තමයි උත්තරේ එන්නේ අරය සෙන්ටිමීටර්. හරි ඒ ගණන හදන්නෙත් ඔහොම. සුළු කිරීමක් කොහේ වැරදුනක් ගන්න නැහැ. ඒක පොඩ්ඩක් බලන්න ගණන් ගන්න එපා. ක්‍රමේ ඔක තමයි. හරි. මම අර දශම ගණනක් ආපෙන් සුළු කිරීම වැරදුනක් ගන්න නැහැ කිව්වේ. ඒ තුන්වෙනි ගණන 1.2 1.2 අභ්‍යාසයේ තුන්වෙනි ගණන. හරි. දැන් ඉස්සෙල්ලා අපිට අරයනේ අහුවේ. දැන් අපිට මොකද කරන්නේ මේ තුන්වෙනි ගානේ පරිමිතිය දෙනවා අරය දෙනවා කේන්ද්‍ර කෝණය අහනවා. ඉතින් අර විදියමයි θ ඇසුරෙන් s අරගෙන ආදේශ කරලා හොවන්න තියෙන්නේ. හරි. පළවෙනි ගාන හදමු. පරිමිතිය කීයද? 64යි තියෙලු. අරය දීලා තියෙනවා 21යි කියලා. කේන්ද්‍ර කෝණයනේ අහන්නේ. ඒකට අපි සාධාරණව θ කියලා දාගෙන θ හොයමු. එතකොට මෙතන S චාප දිග ඉස්සෙල්ලාම චාප දිග හොයමුකෝ θ ඇසුරේ 360න් θ 2πr චාප දිග. θ අපි දන්නේ නැහැනේ. ඒක මොනවද තියාගන්න ඕනේ. හරිද? ඊළඟට දෙක ගුණ කිරීම 5 කියන්නේ මොකද්ද? 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 21. මෙතන 21ට 3යි 7ට 1යි. මෙතන 3ට 1යි 360ට 120යි. එතන 120ට 60යි 2ට 1යි 60ට 2 ඒවා 30යි 22ට 11යි. එතකොට උත්තරේ මොකක්ද දෙන්නේ? උඩ θ තියෙනවා ගුණ කිරීම. මෙතන 11 තියෙනවා යට 30 තියෙනවා. එතකොට 11යි θ බෙදීම 30 තමයි S වෙන්නේ. උන් අපි S හොයාගත්තා θ ඇසුරෙන්. හරිද? ඊළඟට අපිට පරිමිතිය දීලා තියෙනවානේ. පරිමිතිය සමානයි 64යි cm නේ. එතකොට ඕක සමානයි පරිමිතියම තමයි. පරිමිතිය සමානයි 64යි cm. එතකොට තව පරිමිතිය සමානයිනේ අපි දන්නවනේ මේ 21 ධන 21 ධන s නේ. 21 ධන 21 ධන s. එතකොට පරිමිතිය අපිට දෙන 64යි කියලා 21 42යි s කියන්නේ මොකද්ද? අපි හොයාගත්තා මේ 11යි θ බෙදීම 30. එතන අරද්දලා 11යි θ බෙදීම 30 තමයි s කියන්නේ. 11යි θ බෙදීම 30. හරිද? එතකොට මේ 42 මෙහෙට ගෙමු 64 ඍණ 42ක් වෙනවා. මේ සමාන ලකුණ මේ පැත්තේ ධන ඍණ වෙනවානේ. ඒක මාරුනේ. ඒක නෑ. එහෙම නැත්තම් මෙහෙමත් හරි මේ පැත්තට ඍණ 42ක් දාන්න. මේ පැත්තට ඍණ 42ක් දාන්න. මේ ධන 42ක් මේ ඍණ 42 කැපිලා යනවා. මේ පැත්තේ 64 ඍණ 42 ඉතුරු වෙනවා. ඒකම තමයි ඉතින් අර දිගට යන්නේ නැති හින්දා කියන්නේ මේ ධන 42 මෙහෙට ගෙන්න. එතකොට ඍණ 42ක් වෙනවා කියලා. එතකොට 11යි θ බෙදීම 30 තියෙනවා. 64න් 42ක් ගියම කීයද? 60න් 40ක් ගියම 64න් 40ක් ගියම 24යි 24න් 30ක් ගියම 22යි. 22 සමානයි 11යි θ බෙදීම 30. එතකොට දෙපැත්තම 30න් ගුණ කරන්න 22 ගුණ කිරීම 30 11යි θ ගුණ බෙදීම 30 ගුණ කිරීම 30 දෙපැත්තම 30න් ගුණ කරන්න. එතකොට මේ 30ට මේ 30 කැපිලා යනවනේ. ඒක කපා ගන්න තමයි අපි මේ දෙපැත්තම 30න් ගුණ කරන්නේ. ඊළඟ මෙතන තියෙනවා බලන්න. එතකොට 22 ගුණ කිරීම 30 සමානයි 11යි θ. හරිද? දැන් අපි මේ පැත්තේ θ තනි කරගන්න ඕනේ. 11න් බෙදන්න දෙපැත්තම. මේ පැත්තේ 11ට 11 කැපෙනවා. θ සමානයි බලන්න මෙතන 11ට 11 ඒවා 1යි 22ට 11 ඒවා 2යි. එතකොට 30 දෙක කියද 60යි. එතකොට අංශක 60යි θ වල උත්තරේ. අර ක්‍රමෙම ඉස්සෙල්ලා කරේ චාප දිග r ඇසුරින් හොයාගෙන ගිහිල්ලා පරිමිතියට ආදේශ කළා r හැවුවා. මේක කරන්නේ චාප දිග θ ඇසුරින් හොයාගෙන පරිමිතියට ආදේශ කරගෙන ගිහිල්ලා θ හොයනවා. ගණන් දෙකේ මේ දෙකේ විදිහට තියෙන්නේ. තව ගණනක් තියෙනවා. අපි ඒ ගණනක් බලමු. මේ ගණන ලියා ගන්න ලියපු තියලා කරපු තියලා මම නම් කියන්නේ කරන්න කරේ නැත්නම් වෙන පුළුවන් නෑ. හරි දෙවෙනි ගාන තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ගාන ඒක දීලා තියෙනවා පරිමිතිය 53යිලු අරය 21යිලු
මේ විදිහට සාධාරණ කේන්ද්‍රික ඛණ්ඩයක් හදගන්න පරිමිතිය දීලා තියෙනවා 53 cm කියලා. අපි කේන්ද්‍ර කෝණය θ කියලා සාධාරණව දාගමු. අරය අපිට දීලා තියෙනවා 21යි කියලා. එහෙනම් මේ S චාප දිග. අපි චාප දිග හොයාගමු. කේන්ද්‍ර කෝණය ඇසුරෙන්. චාප දිග මොකක්ද 360න් θ ගුණ කිරීම 2πr. θ ඇසුරෙන් අපි හොයාගන්නේ ඉතින් අපි θ දන්නේ නැහැ. θ බෙදීම 360 නේ අපි හොයන්න යන්නේ. 2 ගුණ කිරීම 5 කීයද 22 බෙදීම 7යි. r කීයද 21යි. එතකොට කපන්න 7ට 1යි 21ට 3යි 3 වරක් 2 6යි 306ට 6ව 1යි 306ට 6ව 60යි. මෙතන 30යි මෙතන 22ට 11යි. ඒවා ඔයාලා කපන විදිහට කපා ගන්න ඕන තේරෙන විදිහකට ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන ආපහු වෙන්නේ 11යි ට බෙදීම 30. ඒකට අපි චාප දිග t ඇසුරින් හොයාගත්ත 11යි ට බෙදීම 30. ඊළඟ මොකද්ද? අපි දැන් පරිමිතිය ආදේශ ගන්න යන්නේ. පරිමිතිය කියන්නේ මොකද්ද? 21 ධන 21 ධන s. 21 ධන 21 ධන s. පරිමිතිය අපිට දෙනවා 53යි. 21 22 කීයද? 42යි. ධන s අපිට t ඇසුරින් හොයාගත්තනේ 11යි ට බෙදීම 30. මේ 42 මෙහෙට ගිහලා ඍණ 42ක් වෙනවා. 53 ඍණ 42 සමාන 11යි ට බෙදීම 30. 53 න් 42 ගියහම කීයද 8යි 11යි සමාන 11යි ට බෙදීම 30. එතකොට මෙතන අපි ට තනි කර ගන්න ඕනේ. එතකොට දෙපැත්තම 30න් ගුණ කරන්න 11යි ට බෙදීම 30ක් 30න් ගුණ කරන්න 30ට 30 කැපිලා යනවා. මෙතන 11 ගුණ කිරීම 30 එනවා. 11යි ට දෙපැත්තම 11න් බෙදන්න ට තනි කරගන්න 11න් කැපුණා. මෙතන 11ට 11 කැපිලා යනවා. ට සමානයි මෙතනත් 11ට 11 කැපිලා යනවා. ට සමානයි අංශක 30යි කියලා උත්තරේ එනවා. හරි. ඒ අභ්‍යාසෙත් අපි ඉවරයි. හරි අපි 1.3 අභ්‍යාසය පටන් ගමු. මේකේ ගණන් පහක් තියෙනවා. අපි පළවෙනි ගානේ ඉඳන් හදාගෙන යමු. පළවෙනි ගාන කියන්නේ පහත රූපයේ දැක්කන එක එක තල රූපයේ පරිමිතිය සොයන්න ඕලින් එක් එක් කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍රය දැක්වේ. මම කිව්ව ඉස්සෙල්ලත් ඕලින් තමයි අපි කේන්ද්‍රය දක්වන්නේ. පළවෙනි ගාන මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. මෙහෙම රූපයක් තියෙන්නේ. මේකේ මේ දිග 18යි cm කියලා දීලා තියෙනවා. මේ දිග 14යි cm කියලා දීලා තියෙනවා. එතකොට දැන් මේ දිග 18යි cm නම් අපි මේ දිග දන්නවනේ 18යි cm කියලා. මොකද ඉතින් මේ පේනවනේ ත්‍රිකෝණාශ්‍රිත තියෙන්නේ මේක. එතකොට මේක 18යි නම් මේකත් මේක 18යි නම් මේක 18යි. මේක 14යි නම් මේක මොකද්ද? මේ ඕ මෙතන කේන්ද්‍රය කියලා දෙනවා. මේකත් 14යි cm තමයිනේ මේ දෙක. එතකොට මේ තියෙන්නේ මේක අර්ධ වෘත්තයක් කියලා වලට පේනවනේ. කේන්ද්‍රය හරහා යන්නේ. එතකොට අංශක 180යි කියලා දන්නවා. එතකොට මේ තියෙන්නේ විස්කම්භයනේ. එහෙනම් මේකේ අරය හොයාගන්න මේක දෙකෙන් බෙදලා ගන්න වෙනවා. 14 දෙකෙන් බෙදලා ඉතින් 7යි 100. එතකොට දැන් මේ රූපේ පරිමිතිය නැහන්නේ. පරිමිතිය හද්දී අපිට මේක මේ දිග ඕනේ. මේ දිග ඕනේ. මේ දිග ඕනේ. මේ දිග ඕනේ. දැන් මේ දිග අපි S හොයාගන්න පුළුවන්නේ. චාප දිග හොයන සූත්‍රයෙන්. එතකොට මේ දිගයි අපි දන්නවා. එහෙනම් S මොකද්ද? 360න් මේ දිගයි දන්න හින්දා අපි S හොයාගත්තා නේද? එහෙනම් S හොයන්නේ කොහොමද? 360න් θ 2πr. θ කීයද? 180යි. 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ සෙන්ටිමීටර් 7 නේ 7ට 7 කැපුණා 362යි 182යි 2ට 2 කැපුණා මෙතන 1 22යි cm මේ ඡාප දිග. එතකොට දැන් පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය සමානයි 18. මෙතනින් පටන් ගමු. 18 ධන 14 ධන 18 ධන. දැන් පරිමිතිය වද මේ කැලේ හැමෙන්නේ නැහැ. සමහරවල්ට පටල ගන්නවා ළමයි. මෙහෙම ගිහලා මේ කැලේත් එකතු කරලා මේ කැලේත් එකතු කරනවා. මේක පරිමිතියට දාලා වෙන්නේ නැහැ. පරිමිතිය කියන්නේ වටේ දිග. ඒ කියන්නේ මේ වටේ දිග. 18 ධන 14 ධන 18 ධන ඡාප දිග. ඡාප දිග කියලා හොයාගත්තා 22. 22යි 18යි 40. 40යි 10යි 50යි 54යි 10 64යි 72යි cm. මේක තමයි මේ රූපේ පරිමිතිය. හරි අපි දෙවෙනි ගාන පටන් ගමු ඔහොම. දෙවෙනි ගාන මොකක්ද තියෙන්නේ? මෙහෙම රූපයක්.
මෙතන ලෝ කේන්ද්‍රය තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකත් අර්ධවෘත්තයක්. ඒකේ අරය නෙමෙයි අපිට විස්කම්බය දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 7යි. ඒකේ විස්කම්බය දීලා තියෙනවා 7යි cm කියලා. මේක 4යි cm ලු. අපිට කියනවා මේ පාදෙට මේ පාදේ සමානයිලු. නේ? ඔව්. එතකොට මේකත් 4යි cm කියන අපි දන්නවනේ. මොකද මෙහෙම ඉරිදයක් ගහලා මේ පෙන්නන්නේ මේ පාදෙට මේ පාද සමානයි කියලා. මේක 4යි නම් මේකත් 4යි. තව පරිමිතිය හොයන්න අපිට හොයාගන්න තියෙන්නේ මෙන්න මේ දිග විතරයි. මේ චාප කොටසේ දිග විතරයි. ඒකෝට චාප කොටසේ දිගයි මේ 4 මේ 4 හොයාගත්තා නම් පරිමිතිය හොයන්න පුළුවන්. ඒකෝට මේ දුක S නම් S හොයාගන්නේ කොහොමද? කලින් ක්‍රමයමයි. නේද? S කියන්නේ 360 θ 25 r. θ කීයද? 180යි. 360යි. දෙක ගුණ කිරීම 5 22 බෙදීම 7. r කීයද? 7 නෙමෙයි r කියන්නේ 7 බෙදීම 2. අපිට කැමති නම් මේ 7 බෙදීම 2 කෙලින්ම දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 3.5 දාගන්නත් පුළුවන්. මම දාගන්නවා 7 බෙදීම 2 කියලා. 7ට 7 කැපිලා යනවා. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. මෙතන දෙකට 360ට මේ 182යි මෙතන 1යි. එතකොට මෙතන දෙකට 1යි 11යි මේ දෙකේව 1යි 22ට දෙකේව 11යි. එතකොට S අපිට එනවා 11යි cm කියලා. පරිමිතිය නහන්නේ. පරිමිතිය කියන්නේ මොකද්ද? මෙතනින් පටන් ගමු. 4 ධන චාප දිග ධන ආපහු 4. 4 ධන චාප දිග අපි හොයාගත්තා 11යි ධන ආපහු මෙතන 4ක් තියෙනවා 4යි. 11 4 15 4යි 19යි cm. පරිමිතිය කියද සෙන්ටිමීටර් 19යි. හරි. පළවෙනි ගාන ඉවරයි. අපි දෙවෙනි ගානට යමු. තේරෙන දේ තිබ්බම ලියා ගන්න. මම දෙවෙනි ගාන හදන්න පටන් ගන්නවා. දෙවෙනි ගාන අරය සෙන්ටිමීටර් 7ක් වූ අර්ධ වෘත්තාකාර තහඩුවකින් විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වූ අර්ධ වෘත්තාකාර කොටසක් කපා එම කොටස රූපයේ පරිදි සපාසා ඇත. හරි. දැන් මේ කියන්නේ මොකද්ද? මේ මෙහෙම අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච අර්ධ වෘත්තයක් තියෙනවලු. ඔය අර්ධ වෘත්තෙන් විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වෙච්ච. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මෙන්න මෙහෙම සෙන්ටිමීටර් 7ක් වෙච්ච විස්කම්භය තියෙන කොටස මේ කොටස කපනවලු. කපපුවහම මොකක්ද වෙන්නේ? මම මොකක්ද යොමු වලට පේ කපුවහම පේන එක. කප්පු මොහොම එකක් නෙදෙන්නේ. අන්න ඒක ඇල්ල කපලා අරගෙන මෙන්න මේ යටින් පාස් කරනවා. එතකොට තමයි රූපය හැදලා තියෙන්නේ. තේරුණාද? ඒ රූපය ආපු විදිය. මේක තමයි අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච අර්ධ වෘත්තය. ඒකෙන් මේ මෙහෙම විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වෙච්ච කැලක් කපලා අරගෙන මෙහෙන් හරි කරනවා ඒක. එතකොට ඒක තමයි රූපේ දීලා තියෙන්නේ. එතකොට මේවා කඩේලින් යන්නේ. එතකොට අපිට අහන්නේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ චාප කොටසේ දිග ඕනේ, මේ චාප කොටසේ දිග ඕනේ, මේ චාප කොටසේ දිග ඕනේ. චාප කොටස් තුනක දිග එකතු මේ හොයාගත්තාම අපිට පරිමිතිය හොයන්න පුළුවන්. මුල් දෙකේ පළවෙනි ප්‍රශ්නේ මුලින්ම අහනවා මේක 7යි cm ලකුණු කරගන්න. නැත්නම් පැටලෙන්න පුළුවන්. 7යි cm මුලින්ම අපෙන් අහනවා අරය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සොයන්න. ඒ කියන්නේ අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩය. දැන් මෙතන මේ අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකද්ද? මෙන්න මේක. එහෙනම් මුලින්ම අහන්නේ අරය සෙන්ටිමීටර් 7ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග. දැන් මේ චාප දිගේ අරය කීයද? මේ කේන්ද්‍රික ඛණ්ඩය. 7 බෙදීම 2 නේ 3.5. මේකේ 7 මේ චාපයේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩය 7 බෙදීම 2 ඒ කියන්නේ 3.5. මෙන්න මේ ලොකු එකේ තමයි අරය 7ක් වෙන්නේ. එහෙනම් ලොකු එකේ චාප දිග තමයි අපිට පළවෙනි ගානේ අහන්නේ. මොකද එතකොට අපි ඒක S1 කියලා ගමු, මේක S2 කියලා ගමු, මේක S3 කියලා ගමු. S1 දැන් S2 දැන් S3 ගෙන් මේ රූපේ පරිමිතිය එනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම S1 යහන්නේ. S1 හරමු. 360න් θ 25 r. θ කීයද? 180 අර්ධ වෘත්තයක්නේ. 360යි 2 ගුණ කිරීම 5 කීයද? 22 බෙදීම 7. r කීයද? 7යි. 7ට 7 කපලා දාන්න. මෙතන 1යි 2යි 2ට 2 කැපෙනවා 22යි. ඔන්න පළවෙනි ප්‍රශ්න උත්තරේ සෙන්ටිමීටර් 22යි. හැම තිස්සෙම එකම සූත්‍රය දාන්න තියෙන ලේසි මේවා. හරිද? ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සොයන්න. විස්කම්භය සෙන්ටිමීටර් 7ක් වෙච්ච. හරිද? ඒ කියන්නේ මෙන්න මේ විස්කම්භය සෙන්ටිමීටර් 7ක් කියන්නේ මේකේ සෙන්ටිමීටර් 7යි මේකේ සෙන්ටිමීටර් 7යිනේ. ඉතින් මේ දෙකෙන් එක මේ S2 හරි S3 හරි තමයි අහන්නේ. ඉතින් ওই දෙකම එකයි.
එහෙනම් අපි S2 හොයමුකෝ. අර සෙන්ටිමීටර් 7ක් වෙච්ච විශ්කම්භ සෙන්ටිමීටර් 7ක් වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග 360 θ 25 r. θ කීයද? 180යි 360යි 2 ගුණ කිරීම 5 22 බෙදීම 7යි r කියන්නේ 7 බෙදීම 2යි. එහෙම නැත්නම් 3.5යි. මෙතන 7ට 7 කපලා දාන්න 1යි 2යි 2ට 2 කැපෙනවා. මෙතන 2යි 11යි. ඔන්න එතකොට ඒකට උත්තරේ සෙන්ටිමීටර 11යි. S2 කියන්නේ S2 මේක. එහෙම නැත්නම් මේක. මොකද මේක ඇල්ලමනේ මේ කපලා මෙතනින් හයි කරලා තියෙන්නේ. එතකොට මේ ඡාප දිගම තමයි මේ ඡාප දිග වෙන්නේ. තේරෙනවද? එතකොට ඒකත් හරි. දැන් අපිට අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා. අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. අඳුරු කළ කොටස කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටසනේ අඳුරු කරලා තින්නේ යාළුවා. එතකොට මේ කොටසේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේ දිගයි, මේ දිගයි, මේ දිගයි. එතකොට පරිමිතිය සමානයි S1 ධන ඊළඟට S2 ධන ඊළඟට S3. එතකොට S1 කීයද? සෙන්ටිමීටර 22යි කියලා හොයාගත්තා. S2 අපි 11යි කියලා හොයාගත්තා. S3ත් 11ම තමයි. මොකද මේ කෑල්ලමනේ මේ කපලා මෙතන හයි කරන්නේ දෙකම. ඒතකොට 11 කියලා තමයි. 22යි 11යි 44යි cm. ඔන්න තුන්වෙනි ප්‍රශ්නත් ඉතින් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවරයි. හදපු නැති ලියා ගන්න. තේරෙන්නේ නැත්නම් ආයෙ පාරක් බලන්න. එකම සූත්‍රය හැමතිස්සෙම දාන්න තියෙන්නේ චිත්තක් නිකන් හිතන්න විතරයි තියෙන්නේ. ඒ හිතන එක පුරුදු වෙනවා මෙහෙම ගණන් හදද්දි. අභ්‍යාස ඔක්කොම කරන්න ඔයාලට හොඳට ලකුණු ගන්න පුළුවන්. හරි. තුන්වෙනි ප්‍රශ්නේ පැත්තක දිග සෙන්ටිමීටර් 7ක් වූ ABC සමපාද ත්‍රිකෝණය අන්න සමපාද ත්‍රිකෝණයක් දෙනක් දීලා දැක්කද? ABC සමපාද ත්‍රිකෝණය එහි පාදයක දිගට සමාන අරයකින් යුත් කේන්ද්‍රික ඛණ්ඩයක් තුල ඇඳ ඇති ඒ රූපය දැක්වේ. එක කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. ඊළඟට දෙවෙනි එක යනවා අඳුර කළ කොටසේ පරිමිතිය සොයන්න. හරි අපි පළවෙනි ප්‍රශ්නේ කරලා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයන්න. මෙන්න මෙහෙම රූපයක් තියෙන්නේ. මේක සමපාද ත්‍රිකෝණයක්ලු මේක. ඒකේ මේ ඊට පස්සේ මේ සමපාද ත්‍රිකෝණය මෙතන කේන්ද්‍රය කියලා අරගෙන මේක මෙන්න මේ දෙක අරය වෙන විදිහට මෙන්න මෙතනින් මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් හදලා තියෙනවා කියන්නේ. අඳුරු කළ කොටස තමයි මෙන්න මේක. හරිද? එතකොට අපිට පැත්තක දිග සෙන්ටිමීටර 7ක් වූ ABC සමපාද ත්‍රිකෝණය. ඒ කියන්නේ මේක 7යි, මේක 7යි, මේක 7යි. නේ? මේ ඡාප දිග. එතකොට මේ O කේන්ද්‍රය. ඒක දිහා තියෙනවා ABC කියලා මේක B කියලා තියෙන්නේ. B කියන්නේ ඉතින් මේක ඕම තමයි කේන්ද්‍රය. එතකොට මොකද්ද කියන්නේ? ඉස්සෙල්ලාම අහන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. ඒ කියන්නේ මෙන්න මේ S නේ අහන්නේ මුලින්ම ආපහු ඉතින් 360 θ 2πr දාන්න. 360 θ. හරි. දැන් බලන්න මේ කේන්ද්‍රික කෝණය කොහොමද හොයාගන්නේ? θ කොහොමද හොයාගන්නේ? මම ඔයාලට ඉස්සෙල්ලා ත්‍රිකෝණ කරද්දි කිව්වා සමපාද ත්‍රිකෝණයක පාද තුනම දිගින් සමානයි කෝණ එකගේ 60යි කියලා. ඒක මෙතෙන්ට මතක තියෙන්න ඕනේ මේ ගාන හදන්න. එහෙම මතක නැත්නම් ඉතින් මෙතන කෝණේ හොයාගන්න ඔයාලට මතක් වෙන්නේ නැහැ. සමපාද ත්‍රිකෝණයක කෝණ තුන අංශක 60 ගන්න තමයි බෙදෙන්නේ. එතකොට මේක අංශක 60යි. මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා අපි තියරි බලන්නදී. අංශක 60යි. 360න් 60 දෙක ගුණින් 5 කියන්නේ 22 බෙදීම 7 r 7යි. 7ට 7 කැපෙනවා. 1යි 6යි 3යි 1යි 22 බෙදීම 3 තමයි S කියන්නේ. ඒ කියන්නේ 21 නම් 7යි 7.3ක් වගේනේ. නේ 7.3 21 තුනින් බෙදුවම 7යි 1 තුනින් බෙදුවම 0.3 7.33 cm. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඡාප දිග සෙන්ටිමීටර 7.333. ඊළඟට අඳුරු කළ කොටසේ පරිමිතිය අහනවා. අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මොකද්ද? අඳුරු කළ කොටස මේකනේ. එතකොට ඒකේ සීමාව මොකද්ද? මේක. මේකනේ. මේ. එතකොට මේකේ පරිමිතිය අහනවා කියන්නේ මේක තමයි. ඒකේ පරිමිතිය අහනවා කියන්නේ මෙන්න මේ දිගයි මේ දිගයි එකතු කරා නම් හරිනේ. එතකොට අඳුරු කළ කොටසේ පරිමිතිය
සමානයි S චාප දිග කීයද අපි හොයාගත්තා 7.3 කියලා. මේ දිග කීයද 7යි. එතකොට 14.3 cm. ඔන්න මේ ප්‍රශ්නට උත්තරේ හරි. හරි ඒකත් ලියා ගන්න. මේ දෙවෙනි කොටස හරි මම දෙකම කණ්ඩෙන්න ඔයාලා ලියා ගන්න. හරි හතරවෙනි ගානට අපි යමු. හතරවෙනි ගානේ කියන්නේ රූපයේ දැක්වෙන ABED හා CDFB කේන්ද්‍රික ඛණ්ඩ දෙකකි. AB සමානයි 10.5 cm ලෙස දී ඇත. නම් යොදා ඇති දත්ත යොදා ගනිමින් අඳුරු කළ කොටසේ පරිමිතිය සොයන්න. හරි. මෙහෙම මේ ලොකුවට දීලා තියෙන ඔයාලා දැන් දැක්ක ගමන් මතක් වෙනවද මොකද්ද කියලා? ඉගෙනුවා ඉස්සෙල්ලාම ඉගෙනුවේ මේක. මොකද්ද මේ දීලා තියෙන්නේ? සමජ ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ අපිට කියනවා මේ මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් නේ දීලා තියෙන්නේ. එතකොට කියන්නේ මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඕකනේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අඳුරු කළ කොට කියන්නේ මෙන්න මේක. ඕකේ පරිමිතිය තමයි අහන්නේ. හරිද? ඊළඟට මේක මේ පැත්තක දිග AB දිග කියලා තියෙනවා 10.5යි කියලා. ඉතින් ඒක 10.5 නම් මේකත් 10.5යි. මේකත් 10.5යි. මේකත් 10.5යි. මේකේ අපිට කොටස් දීලා නැහැ. කෙලින්ම අහන්නේ මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. අඳුරු කළ කොටසේ පරිමිතිය හොයන්න මොකක්ද ඕනේ? මෙන්න මේකේ මේ චාප දිග S හොයා ගන්න ඕනේ. මේ චාප දිග S හොයා ගන්න ඕනේ. ඔයාලට ඉතින් බැලුමට පේන්න ඕනේ. ඒක පෙවුන්නත් කමක් නැහැ. ඉතින් චුට්ටක් වෙලා යයි ඔයාලට එහෙම පෙවුන්නේ නැත්නම් ඒක මෙතන කේන්ද්‍රික කෝණයේ අංශක 90යිනේ. මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයට කේන්ද්‍රික කෝණයේ අංශක 90යි අරය 10.5යි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණයේ අංශක 90යි අරය 10.5යිනේ. එහෙනම් ඉතින් මේ චාප දිගයි සමාන වෙන්නේ මොකද? අරයයි කේන්ද්‍ර කෝණය සමානයි. ඉතින් S සමානයි 360න් θ2ϕr නේ. එතකොට 2 ϕ ඒවා කොහොමද සමානයිනේ? θ සමානයි r සමානයි. ඉතින් හැමතිස්සෙම S සමානයි නේ 360ට කොහොමද සමානයි? එතකොට හරි එහෙම හිතුන්නේ නැතත් ඔයාලා ඉතින් වෙන මේක S1 S2 කියලා මේකට ඉස්සෙල්ලා 360න් θ දාලා හදලා මේකට ඊළඟට 360න් θ2ϕr දාලා හදලා S1 S2 කියලා ගත්තත් හරි මම එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මේ දෙක සමාන වෙනවා. ඒක පේනවා මට. ඔයාලත් එහෙම ඔයාලට පේයි ඒක. ඔහොම ගණන් හදාගෙන යද්දි. එහෙනම් S හොයමු 360න් θ 2ϕr θ කීයද? අංශක 90යි. මොකද දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩ වලට පේනව නේද? මෙන්න මේක කේන්ද්‍රික ඛණ්ඩය. අනිත් පැත්තෙන් ගත්තාම මෙහෙම ආපුවම මෙන්න මේක තමයි කේන්ද්‍රික ඛණ්ඩය. මේ ඒ කේන්ද්‍රික ඛණ්ඩයකට සූත්‍රය දාලා මේ චාප දිගයි හොයාගන්න යන්නේ. හොයාගෙන ඒ දෙක එකතු කරපු ගමන් මේ අඳුරු කළ කොටසේ පරිමිතිය එනවා. මොකද අඳුරු කළ කොටසේ පරිමිතිය කියන්නේ මේකනේ. 360 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම අරය 10.5යි. මෙතන 3යි 3.5 3යි මෙතන 3.5 2යි. දෙකට දෙක කැපිලා යනවා 1යි මෙතන 1යි මෙතන 4යි 2යි 11යි 33යි 33 බෙදීම 2 ඒ කියන්නේ 16.5යි cm තමයි S කියන්නේ. S කියන්නේ මේ එක කැලේ දිගන්නේ. එතකොට පරිමිතිය මොකද්ද? මේ සුයි එකතු වුණාම S ධන S තමයි පරිමිතිය වෙනවා. එතකොට 16.5 එකතු වෙන්න ඕනේ අල්පාර. හරිද? එතකොට මොකක්ද උත්තරේ එන්නේ? සෙන්ටිමීටර් 33ම තමයි. ඕක තමයි හතරවෙනි ගානට උත්තරේ. හරි අපි පස්වෙනි ගානට යනවා. ඔයාලා මේක ලියා ගන්න. පස්වෙනි ගානත් එහෙම කොටස් තියෙන ගානක් නෙමෙයි තනි ගානක් තියෙන්නේ. ගාන කියවන්න මාත් එක්ක කේන්ද්‍ර Aද අරය AD ද වූ සහ කේන්ද්‍ර Aද අරය AR ද වූ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් රූපයේ දැක්වේ. APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතිය වඩා කොපමණ වැඩි වේද? APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතිය වඩා කොපමණ වැඩිද කියලා අහන්නේ. ඉතින් මේකෙත් මේ අන්තිම කොටසේ ඉඳලා චුට්ටක් හිතන්න තියෙන්නේ මොකද්ද මේ අහන්නේ කියලා. මුලින්ම ඉතින් පරිමිතිය හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම අඳුරු කරන ලද කොටසේ පරිමිතිය හොයන්න. ඊට පස්සේ APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න. මේ හොයලා APQR කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියෙන් අඳුරු කරපු කොටසේ පරිමිතිය අඩු කරා නම් කොච්චර ගාණක් වැඩිද කියලා නේද? හරි අපි ගාණ හදන විදිහ බලමු. මෙහෙම දීලා තියෙන්නේ. හරි. මේක A B P Q R D
එතකොට මේ කාංශක 45 කියලා දීලා තියෙනවා. මෙතන 3.5යි මෙතන 3.5යි. ඉස්සෙල්ලාම අපි අඳුරු කරන ලද කොටසේ පරිමිතිය හොයාගමු. අඳුරු කරන ලද කොටසේ පරිමිතිය හොයාගන්න මොනවද ඕනේ? මේ දිග ඕනේ, මේ දිග ඕනේ, මේ දිග ඕනේ, මේ දිග ඕනේ. දැන් මේ දිග නම් අපි දන්නවා මේක 3.5යි මේක 3.5යි. කියන්නේ මේකත් 3.5යි 3.5 විදිහට බෙදෙන්නේ. එතකොට අපි මේ දිගයි දන්නවා. දැන් මේ දිග දන්නෙත් නැහැ මේ දිග දන්නෙත් නැහැ. එතකොට මේ දිග හොයන්න පුළුවන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයට ඡාප දිග හොයන සූත්‍රය දාලා S1 කියලා දාගමු අපි මේක. ඒක හොයන්න පුළුවන්. ඊළඟට මේ කේන්ද්‍රික ඛණ්ඩයට ඡාප දිග හොයන සූත්‍රය දාලා S2 අපිට හොයාගන්න පුළුවන්. හරිද? එතකොට ඉස්සෙල්ලාම අපි S1 හොයමු. එකම සූත්‍රය ඉතින් ආපහු ඔන්න දාන්න යන්නේ. 2πr. θ කීයද? θ 45යි. θ කියන්නේ කේන්ද්‍ර කෝණය. 360 දෙක ගුණ කිරීම π 22 බෙදීම 7 ගුණ කිරීම r කීයද? 3.5යි S1. මොකද මේ S1 හොයන්නේ ඒකට දාලා වාර 3.5යි මේ. 7ට 2යි 3.5ට 1යි 2ට 2 3 මෙතන 45 ඒවා 368යි මෙතන 1යි ඊළඟට මෙතන 8 කැපෙනවා 4යි මෙතන 11යි එතකොට මෙතනත් 1යි මෙතනත් 1යි මෙතනත් 1යි 4යි මේ එතකොට 11 බෙදීම 4 තමයි එතන උත්තරේ එන්නේ 11 බෙදීම 4 කියන්නේ 2.5යි 2.75යි ඔන්න අපි S1 හොයාගත්තා. දැන් ඊළඟට අපිට S2 හොයන්න පුළුවන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයට අර සූත්‍රය දාලා S2ත් හොයමු. මොකද අපි මෙහෙම කරන්නේ අපෙන් ගානේ අහන්නේ මෙන්න මේ වර්ගඵලයට වර්ගඵලෙ මේ සමාන මේ කොටසේ පරිමිතිය. ඒ කියන්නේ A P Q R පරිමිතියට වඩා මේ පරිමිතිය කොච්චර අඩුයිද කියලා. එහෙම නැත්නම් මේ අඳුරු කළ කොටසේ පරිමිතියට වඩා A P Q R කොටසේ පරිමිතිය කොච්චර වැඩිද කියලා අහන්නේ. එතකොට ඔයාලට ඕන නම් මම මේ ඔයාලට තේරෙන්නේ නැති විදිහට තමයි මේ විදිහට හදාගෙන යන්නේ. ඔයාලට ඕන නම් පුළුවන් කෙලින්ම මෙන්න මේ කොටසේ පරිමිතිය හොයලා ඔය ගන්නට උත්තරේ ගන්න. මොකද ඔයාලට හොඳටම පේනවා මේ නෑ එහෙම කරන්න බෑ. මේක මේ පරිමිතිය හොයන්නේ වර්ගඵලය හොයද්දා කියන වැඩේ කරන්න තිබ්බා. අර විදිහට කරලා පරිමිතිය හොයලම තමයි යන්න වෙන්නේ. හරි S2 වෙමු. 360 θ 25r හරි S2 වෙමු 360 θ 25r නේ. එතකොට θ කීයද? 45මයි එකට 360යි 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ ඒකේ 7යි මේ. මේකට නැවතෙන් දාන්නේ. ඒකේ 7යි. 7ට 7 කැපිලා යනවා. මෙතන 8යි මෙතන 1යි 8ට මෙතන 1යි 4යි මෙතන 1යි මෙතන 11යි 11 බෙදීම 2යි. ඒ කියන්නේ 5.5 cm. ඒ කියන්නේ මෙන්න මේක 5.5 cm. දැන් ඊට පස්සේ අපිට පුළුවන් දැන් ඉස්සෙල්ලාම අපි AP QR පරිමිතිය ඉස්සෙල්ලා හොයලිමු. AP QR පරිමිතිය කියන්නේ මොකද්ද? මෙන්න මේ AP QR පරිමිතිය. ඒ කියන්නේ මේ දිගයි මේ දිගවල දෙක එකතුවයි. මේ දිග කීයද? 7 ධන. මේක කීයද? 7 ධන. ඡාප දිග කීයද? ඡාප දිග හොයාගත්ත S2 5.5යි. 7 7යි 14යි 5.5යි 19.5 cm මෙතන පරිමිතිය. ඊළඟට අපිට පුළුවන් අඳුරු කොළ කොටසේ පරිමිතිය හොයන්න. අඳුරු කොළ කොටසේ පරිමිතිය කොහොමද හොයන්නේ? මෙන්න මේ දිගයි මේ දිගයි මේ දිගයි මේ දිගයි එකතු වෙන්න ඕනේ. මේ දිග 3.5යි මේ දිග 3.5යි. ධන මේ දිගයි මේ දිගයි එකතු කරලා ඊළඟට මේ දිග අපි S1 හොයාගත්ත 2.75යි. ධන මේ දිග අපි හොයාගත්ත S2 5.5යි. මෙතන 7යි මෙතන 5.5 2.75 කියන්නේ 5 2යි 7යි. මෙතන 1.25 කියන්නේ 8.25යි. 8.25 7යි කියන්නේ 15.25යි.
හරිද? එතකොට දැන් අපෙන් ගාණය අහන්නේ මොකද්ද? ගාණය අහන්නේ මේ APQR පරිමිතිය මේ අඳුරු කළ කොටසේ පරිමිතියට වඩා කොච්චර වැඩිද කියලානේ. එතකොට මේකෙන් අර කඩු කරා නම් හරි. එතකොට මෙන්න අන්තිම උත්තරේ මම මෙතනින් ලියනවා 19.5න් අඩු වෙන්න ඕනේ 15.25ක්. එතන 0.25යි 18න් 15ක් ගියම 3යි. හරිද? එතකොට මේක තමයි උත්තරේ. මේ උත්තරේ මෙහෙම නිකම්ම ලියන්න එපා ලියන්න. APQR පරිමිතියට වඩා නෑ අඳුරු කළ කොටසේ පරිමිතියට වඩා APQR පරිමිතිය 3.25 cm කින් වැඩිය කියලා. අර ක්‍රමයට හදන්න බෑ. මේ මට එකපාරට මෙතන වර්ගඵලය වගේ දැක්කේ. කියන්නේ මම ඔළුවඩාවේ ඒකයි ඒක එතන මේ වුනේ. ඒ විදිහට හදන්න බෑ. ඉස්සෙල්ලා මේකේ පරිමිතිය හොයලා මේකේ පරිමිතිය හොයලා තමයි මෙතන මේ ඒ පරිමිතිය කොච්චර වැඩිද කියලා ගන්න වෙන්නේ. ළමයි මෙතන පොඩි වැරදීමක් කරලා දෙනවා. මෙතන 4.25 එන්නේ. 0.25 19 15ක් ගියම 4.25 උත්තරේ. හරි අපි මිශ්‍රාභ්‍යාසය පටන් ගමු කොහොමම. ඔයාලා මේවා හදලා ඇති කියලා මම හිතනවා. මේ මිශ්‍රාභ්‍යාසය වගේ ගණන් එක්සෑම් එකට එන්න පුළුවන්. අපි පළවෙනි ගාන බලමු. මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මෙතන අංශක 120යි කියලා දීලා තියෙනවා. මේක 21යි cm. ගානේ කියනවා අරේ 21යි cm වූ වෘත්තාකාර තහඩුවකින්. ඒ කියන්නේ මේ අරේ 21යි cm වෙච්ච වෘත්තාකාර තහඩුවකින් රූපයේ පරිදි කේන්ද්‍ර කෝණයේ අංශක 120ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් කපා ඉවත් කර ඇතුළු. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස කපලා අයින් කරලා දාලා තියෙන්නේ. හරිද? ඒ ටික ඒක කපලා අයින් කරලා දාලා තියෙන්නේ. හරිද? එතකොට අපෙන් අහනවා මෙන්න මේ ඉතුරු කොටසේ ඡාප දිග හොයන්නලු. ඉතුරු කොටසේ ඡාප දිග නෙවෙයි ඉතුරු කොටසේ පරිමිතිය සෙන්ටිමීටර් 130ක් කියලා පෙන්නනලු. එතකොට දැන් ඉතුරු කොටස මොකද්ද? මෙන්න මේ කොටසනේ. නේ? එතකොට ඉතුරු කොටසේ පරිමිතිය එන්නේ කොහොමද? මෙතනින් S හොයාගන්න පුළුවන්. මෙතන R තියෙන මෙතන මේක 21යිනේ cm නේ. එතකොට ඉතුරු කොටසේ පරිමිතිය එන්නේ මේකෙන්නේ. එතකොට මේ 21යි මේ S හොයාගන්න ඕනේ. S කොහොමද හොයන්නේ? ආපහු අර සූත්‍රෙමයි. දැන් නම් කටපාඩම් කරලා තියෙන්න ඕනේ. මෙච්චර වෙලා මේ සූත්‍රය දැකලා ටීට කීයද? 240යි. මොකද දැන් මෙතන 120යි නම් අපි ඉස්සෙල්ලා ගත්තේ කොහොමද? මේක කෝණය x කියලා ගත්තොත් x ධන 120 සමානයි 360. ඇයි 360 වෙන්නේ? ලක්ෂයක් වටා කෝණ වල එකතුව අංශක 360යිනේ. එතකොට x ධන 120 අංශක 360යි x සමානයි 240යි. හරිද? එතකොට අපි හොයන්නේ මේ ඡාප දිගනේ. එහෙනම් මේ කෝණ තමයි ගන්න ඕනේ. මේ අරයන් දෙකටම දින මේ කෝණ තමයි ගන්න ඕනේ. එක 240යි 360යි දෙක ගුණ කිරීම 5 22 බෙදීම 7 r කීයද 21යි කියලා දීලා තියෙනවා. මෙතන 2යි මෙතන 3යි 1යි 3ට 1යි කැපෙනවා. 2 2 44යි නෑ 22 වදයක් 44 වදයක් 88යි cm සෙන්ටිමීටර් 88යි මේ ඡාප දිග. මෙන්න මේ ඡාප දිග අපිට කියන්නේ මේ ඉතුරු කොටසේ පරිමිතිය 133 cm 130 cm කියලා වෙනවද කියන්නේ. ඉතින් ලියන්න පරිමිතිය. මෙහෙමනේ ඉතිරි කොටසේ පරිමිතිය සමානයි 88යි cm දාන මෙතන 21ක් තියෙනවා මෙතන 21ක් තියෙනවා මෙතන 21ක් මෙතන 21යි 21 ධන 21 88යි මෙතන 42යි 8යි 2යි 10යි මිදුවා මේ අපිට 8 4 12යි 13යි 130යි cm. මෙහෙම ලියලා ඉරි දෙකක් ගන්න එකත් හොඳයි. ඊට වඩා ඔයාලා වචනේ ලියවන්න හොඳයි. ඉදිරි කොටසේ පරිමිතිය අංශක 130යි cm බව පෙනේ කියලා. පෙනේ කියලා ඒකට ඉරි දෙකක් ගන්න. එතකොට වඩා හොඳයි ගුරුවරයාට බලන ගුරුවරයාට වඩා පැහැදිලි කරන්න. හරි. මම මේක මහන ගන්න දෙවෙනි ගන්න try කරන්න. හදපු නැති ලියා ගන්න ගන්න. දෙවෙනි ගාන රූපය දැක්කන අර්ධ වෘත්තාකාර මායිම් සහිත පොකුණකි. පොකුණ වටා එහි මායිම් ඔස්සේ ආරක්ෂිත වැටක් සැකසීමට නියමිතය. දී ඇති දත්ත භාවිතයෙන් පොකුණෙහි පරිමිතිය සොයන්න. ඉස්සෙල්ලාම පොකුණේ පරිමිතිය අහනවා. මෙන්න මෙහෙම පොකුණක් තියෙන්නේ.
ඔහොම පොකුණක් තියෙන්නේ. මෙන්න මේ දිග 14 cm කියනවා. ඒ කියන්නේ මේ දිගනේ. ඒ කියන්නේ මෙන්න මේ අර්ධ වෘත්තාකාර කැලේ මේ අර්ධ වෘත්තාකාර කැලේ පරිමිතිය පරිමේ විස්කම්භය තමයි 14 කියලා දීලා තියෙන්නේ. 14. එතකොට අර කීයද? 1 2කින් බෙදලා හොයාගන්න පුළුවන්. මේක කීයද? 7යි. අර කීයද? 7යි. ඊළඟට මෙන්න මේක දීලා තියෙනවා මෙහෙම ගහලා 35යි කියලා. ඒ කියන්නේ මේක 35යි මේක 35යි කියන එකනේ. එතකොට 35 මේක කීයද? 35 බෙදීම 2යි. 35 බෙදීම 2යි. මේකත් 35 බෙදීම 2යි. මේකත් 35 බෙදීම 2යි. මේක 7යි. මේකත් 7යි. ටිකක් ඇත උන එක පැහැදිලි අපරාධ ලියන්න ඕනේ. පොකුණේ පරිමිතිය නෝන්නේ කියන්නේ. ආපහු අර අරකම පේන්න ඕනේ. දැන් ඉස්සල්ලා ගානේ මම කිව්වා මට නම් පේනවා ඔයාලට පේන්නේ නැද්ද දන්නේ නැහැ කියලා. බලන්න. කේන්ද්‍ර කෝණය කීයද? 180යි. මේකෙත් කේන්ද්‍ර කෝණය කීයද? 180යි. මේකේ ආරය කීයද? 35 බෙදීම 2යි. මේකේ ආරය කීයද? 35 බෙදීම 2යි. එතකොට මේ ඡාප දිගට මේ ඡාප දිග සමාන වෙනවද නැද්ද? සමාන වෙනවා. එතකොට මෙතන S නම් S1 කියලා ගමු. මේක S1 නම් මේකත් S1. මෙතන ආරය කීයද? 7යි. මෙතන ආරය කීයද? 7යි. මෙතන කේන්ද්‍ර කෝණය කීයද? 180යි. මෙතන කේන්ද්‍ර කෝණය කීයද? 180යි. එතකොට මෙතන ඡාප දිගට මෙතන ඡාප දිග සමාන වෙනවද නැද්ද? සමාන වෙනවා. එතකොට S1 හොයන්න S2 හොයන්න හොයලා S1 එක පාරයි S1 දෙපාර ගානේ S2 දෙපාර ගානේ එකතු කරනවා පරිමිතිය එනවා. හරි S1 හොයමු. S1 කියන්නේ මොකද්ද? 360 θ 25 r. θ කීයද? 180යි. 360යි 2 5 කියන්නේ මොකද්ද? 22 බෙදීම 7. r කීයද? 35 බෙදීම 2. මෙතන කපලා දාන්න 2යි. 2ට 2 කැපිලා යනවා 1යි 1යි 1යි. මෙතන 35ට 7 ඒවා 5යි. 7ට 1යි. මෙතන 2ට 1යි. මෙතන 11යි. 11 සරක් 5 ගේද? 55යි. cm. එහෙනම් S1 වෙනවා සෙන්ටිමීටර් 55යි කියලා. S2 හොයන්න 360න් θ 25 r. θ කීයද? 180ම තමයි. S2 කියන්නේ මෙන්න මේකට අපි හොයන්නේ 360 2 ගුණ කිරීම 5 22 බෙදීම 7යි. r කීයද? 7යි. 7ට 7 කපන්න 2යි 1යි 2ට 2 කපන 1යි 1යි 22යි cm කියලා එනවා. එතකොට S1 හොයාගත්තා S2 හොයාගත්තා. මෙන්න S2 තියෙනවා මෙන්න S1 තියෙනවා. එතකොට අහන්නේ මොකද්ද? පරිමිතිය. මේ පොකුණේ පරිමිතිය කියන්නේ මොකද්ද? මේ කෑල්ලේ දිග දන මේ කෑල්ලේ දිග දන මේ කෑල්ලේ දිග දන මේ කෑල්ලේ දිග. එතකොට පරිමිතිය වෙන්නේ S1 දන S2 දන S1 දන S2. එතකොට 55 දන 22 මේක S1 නේද? මෙතන S2 මෙතන 55 අපා මෙතන 22 50 55යි 110යි 122යි 44යි 110යි 154යි cm. ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තරේ. ඊළඟට මේක අපි තව කොටසක් අහනවා. වැටෙහි මීටර් එකක දිගක් නිම කිරීම සඳහා මේක මීටර වලින් දෙන්න 14 මීටර 35 මීටර. එහෙනම් මෙතනත් මේවා මීටර වලින් එනෝනේ. මම ඒක හරියට දැක්කේ නෑ. ඔයාලත් ඒක හරියට දාන්න අන්තිමට නැත්නම් ලකුණු අඩු කරයි. වැටෙහි මීටර් එකක දිගක් නිම කිරීම සඳහා රුපියල් 5000ක් වැය වේ. යයි ඇස්තමේන්තු කර ඇත. මුළු වැටම සකසා නිම කිරීමට කොපමණ මුදලක් වැය වේද? ඒ කියන්නේ දැන් මීටර් 154 න් පරිමිතිය. ඒ කියන්නේ මේ වටේ දිග මීටර් 154යි. එතකොට එයාලා කියනවා 1 මීටර් එකකට වැට ගහන්න. ඒ කියන්නේ මේ වගේ 1 මීටර් එකකට වැට ගහන්න රුපියල් 5000ක් යනවලු. නේ? එහෙමනේ ගානේ කියන්නේ. රුපියල් 5000ක් යනවනම් මීටර් 154ට ගහන්න කොච්චරක් යනවද? 5000 154 න් ගුණ කරන්න ඕනේ. තේරුණාද? එතකොට වැය වෙන මුදල 154 ගුණ කරන්න 5000යි. එතකොට බිංදු 3යි 4ට 5 වෙනි බිංදුව දැම්මා 2ක් ඉතුරුයි 5ට 5 25 2 27 7 දැම්මා 2ක් ඉතුරුයි
වසරක 5 2යි 7,70,000ක් වෙනවා 770,000ක් වෙනවා රුපියල් සතනේ රුපියල් 7,70,000ක් වෙනවා සම්පූර්ණ වැඩ ගහන්න සමහර සුළු කිරීම වැඩි දෙයක් නැහැ ඔයාලා බලන්න හරියට ඕක තමයි ක්‍රමය හරි අපි තුන්වෙනි ගානට යන් මේ ගාන ලියා කරමු තියලා ලියා ගන්න හරි තුන්වෙනි ගාන බලමු අපි එතකොට තව එක ගානක් තියෙන්නේ තුන්වෙනි ගාන මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා सेंटीमीटर 20යි सेंटीमीटर 14යි හරිද මේක කියන්නේ දෙකලවර අර්ධ වෘත්තාකාර මල් පාති දෙකක් සහිත ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් රූපය දැක්වෙනවලු ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් නම් මේක 20යි නම් මේක 20යි කියන අපි දන්නවා මේක 14යි නම් මේක 14යි කියන අපි දන්නවා ඇයි සම්මුඛ පාද දිගුණ සමානයි ඍජු කෝණාශ්‍රයක ඊළඟට මොකද්ද මේක කියනවා මෙන්න මේ අඳුරු කොළ කොටසේ තනකොළ වල තියෙන්නේ ඒ ඉඩම ලස්සන කරන්න තනකොළ වල තියෙන්නේ ඉතින් අපිට අහන්නේ තනකොළ වල ඇති කොටසේ පරිමිතිය සොයන්න කියලා ඒ කියන්නේ මෙන්න මේ කොටසේ පරිමිතිය හොයන්න කියන්නේ හරි ඒ කොටසේ පරිමිතිය හොයද්දී අපිට මේ දිග ඕන වෙනවා මේ දිග ඕන නැහැ ඒ දිග වල දෙක අපි දැන්නමත් දන්නවා ඊළඟට මෙන්න මේ කොටසේ මෙන්න මේ ඡාප දිග ඕන වෙනවා මේ ඡාප දිග ඕන වෙනවා එතකොට දැන් ආපහු ඔයාලට අරක පේන්න ඕනේ හරිද මේ ඡාප දිගට මේ ඡාප දිග සමානයි කියලා මොකද බලන්න අරය සෙන්ටිමීටර් 7යිනේ විස්කම්බය 14ක් කියලා දීලා තියෙනවා එහෙනම් අරය සෙන්ටිමීටර් 7යි එතකොට කේන්ද්‍ර කෝණය කීයද අංශක 180යි එහෙනම් මේක S නම් මේකත් S නේද මේ දිග S නම් මේ දිගත් S නේද එහෙනම් S හොයමු 360න් θ 2 බැරි වෙලා තෝල් එක්සෑම් එකකදී එහෙම පෙවුන්නේ නැත්නම් කෙලින්ම මේ දෙකටම දාලා හොයාගන්න ඒක විනාඩියක් දෙකක් වැඩියෙන් ගියා ඕන නම් ඒක ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බ වෙනවා 360න් θ කීයද 180යි 2 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ සෙන්ටිමීටර් 7යි 7ට 7 කපලා දැම්මෙහි මෙතන 1යි මෙතන 2යි මෙතන 2 1 1 ගන්නවා එකයි කියන්නේ 22යි 100 එතකොට දැන් අපිට තනකොළ වාව ඇති කොටසේ පරිමිතිය හොයන්න පුළුවන් නේ තනකොළ බහුව පෙදෙසේ පරිමිතිය 22යි 20යි ආය 22යි ආය 20යි 22 44යි 20 40යි 84යි 100 සෙන්ටිමීටර් 84යි මේ කොටසේ පරිමිතිය. එතකොට ඒක තමයි පළවෙනි කොටසේ අහන්නේ. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා තනකොළ බව ඇති කොටස වටා ගඩොල් ඇල්ලීමට තීරණය කරලා තියෙන්නේ. ගඩොලක දිග සෙන්ටිමීටර් 25යිලු අවශ්‍ය අවම ගඩොල් ගන්න. එතකොට ආයත වලද්දලා මෙතන මේ සෙන්ටිමීටර් නෙමෙයි මීටර වලින් දීලා තියෙන්නේ. ඒක ඔයාලා හරියට දාන්න මට පැටලිලා. තියෙන මීටර වලින්. එතකොට අපිට කියනවා ගඩොලක දිග සෙන්ටිමීටර් 25යිලු. ඒ කියන්නේ මෙන්න මේම ඔහොම ගඩොල් අල්ලනවනේ මේක වටා. හරිද? මෙහෙම. මේ විදිහට මේකම වටේ අල්ලනවලු ගඩොල්. ඒ එක ගඩොල් කැටයක දිග සෙන්ටිමීටර් 25යි මේ ගඩොල් කැටයක දිග. මෙහෙම දික් අතර මෙහෙම ගඩොල් අල්ලලා යනවා. එතකොට අපිට අපෙන් අහන්නේ මෙහෙම මේ වටේම අල්ලන්න ඕනේ ගඩොල් කොච්චරක් ඕනද කියලා. ඒකට අපිට කරන්න තියෙන්නේ ඉතින් එක ගඩොලකින් සෙන්ටිමීටර් 25ක් කවර් වෙනවා නම් ඉතින් මීටර 84 කවර් වෙන්න කොච්චර ගඩොල් ඕනද කියලා බලන්න. මේ 84 මීටර 84 මීටර 84 සෙන්ටිමීටර කරාම කීයද? මීටර 84ක් සෙන්ටිමීටර කරන්න 84 100ෙන් ගුණ වෙන්න ඉපේ. එතකොට තමයි සෙන්ටිමීටර වෙන්නේ. 8400යි සෙන්ටිමීටර. එතකොට අවශ්‍ය ගඩොල් ගන්න හොයන්න මොකද්ද කරන්න ඕනේ? සෙන්ටිමීටර් 25කින් මේ සෙන්ටිමීටර් 25ක් කියන්නේ එක ගඩොලක් නම් 84000ක් සෙන්ටිමීටර ගඩොල් කියන්න ඕනේ. මේක ඉතින් මේ අරගෙන හඳුනන සමානුපාතය ඒ ක්‍රමයේ තේරෙන්නේ නැත්නම් ඉතින්
කෙලින්ම ඔයාලා තියෙන ඉතින් තේරෙනවනේ මේ වටේම දිග සෙන්ටිමීටර් 8400. එතකොට එක ගඩොලක දිග සෙන්ටිමීටර් 25යි නම් කෙලින්ම 8400 cm 25යි cm ගෙන් බෙදපුවාම එනවා ඕනේ ගඩොල් ගන්න. හරිද? එතකොට 3යි 9ක් ඉදිරි 900ට මෙන්න කෙලින් බෙදලා ගන්න 84000 බෙදීම 25 මම කැල් එක ගහලා බෙදලා බලනවා ඔයාලා කැල් එකේ ගහලා බෙදන්න එපා මේ මම දැන් පුරුදු වෙලා ඉන්නේ කැල් එකෙන් බෙදන්න ගඩොල් 336ක් ඕනේ 8400 බෙදන්න 25න් ඔය ගඩොල් 336ක් ඕනේ හරිද එතකොට අවශ්‍ය ගඩොල් ගන්න 336 උඹලා හැම කැලලකින් සුළු කරන්න එපා එක්සෑම් එකේදී කියලා වෙයි සිතුලේට හරි තුන්වෙනි ගාන හරි තව එක ගානයි තියෙන මිශ්‍ර අභ්‍යාස ඉවර වෙන්න හතරවෙනි ගානත් අපි කරමු ගණනුත් හදලා තේරෙන්නේ නැති ගණන් විතරක් අහගන්න ආපු ළමයින්ට පාඩම සුපිරියටම සෙට් වෙන්න ඇති අනිත් ළමයිට ඉතින් කරන්න දෙයක් නැහැ කියන දෙයක අහන්න නැත්නම් මම දන්නේ හතරවෙනි ගණන ජනේලයකට සවි කිරීම සඳහා සකස් කරන ලද කම්බි රාමුවක ග්‍රේල් කොටසක් රූපයේ දැක්වෙන පරිදි සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සංයුක්ත කර සාදා සකසා ඇත. එහි දක්වා ඇති දත්ත අනුව එය සකස් කිරීම සඳහා සෙන්ටිමීටර් 128ක් දිගින් යුත් කම්බි කැබැල්ලක් අවශ්‍ය බව ඒ සාදන්නා ප්‍රකාශ කරයි. ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය බව හේතු සහිතව පෙන්වන්න. හරි ඔයාලත් ගාන කියවන්න මම ගානේ රූපය අඳ ගන්නකම් හතරවෙනි ගාන මෙන්න මෙහෙම එකක් තියෙන්නේ හරි මේක දීලා දිනවා සෙන්ටිමීටර් 21ක් කියලා. ඔයාලා 9 වසරෙන් සමාන්ත්‍රාශ්‍ර ඉගෙනගෙන ඇති තල රූප. සමාන්ත්‍රාශ්‍රය කියන්නේ ඇලවේ මෙහෙම කෙලින් තියෙන ඍජු කෝණාශ්‍රයක් මෙහෙම ඇලවුනහමනේ ඍජු කෝණාශ්‍රය ඇලවුනහම තමයි සමාන්ත්‍රාශ්‍රය වෙන්නේ. එතකොට සමාන්ත්‍රාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. මේකත් 21යි තමයි. අංශක 60යි කියලා දීලා තියෙනවා මෙතන. හරි ආපහු ගාන කියවන්න ඕන තේරුණාද දන්නේ ජනේලයකට සවි කිරීම සඳහා සකස් කරන ලද කම්බි රාමුව තමයි මේ දීලා තියෙන්නේ වීල් කොටසක් රූපයේ දැක්වෙන පරිදි සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ඒ කියන්නේ මෙන්න මේක කේන්ද්‍රික ඛණ්ඩයක් මෙන්න මේක කේන්ද්‍රික ඛණ්ඩයක් ඔන්න ඔය කේන්ද්‍රික ඛණ්ඩ දෙක සවි කරලා සංයුක්ත කර සාදා දරු එහි දක්වා ඇති දත්ත අනුව ඒ සකස් කිරීම සඳහා සෙන්ටිමීටර් 128ක් දිගින් යුතු කම්බි කැබැල්ලක් අවශ්‍ය බව එය සාධාරණ ප්‍රකාශ කරයි. ඔහුගේ ප්‍රකාශය සත්‍ය බව පෙන්වන්න. ඉතින් මේක හදන්න සෙන්ටිමීටර් 128ක් දිගින් දිග කම්බි කැබැල්ලක් ඕනේ කියලා පෙන්වන්නලු කියන්නේ. ඉතින් දැන් මේක කම්බි කියනකොට මේ මෙන්න කම්බි. මේ කම්බි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ පරිමිති මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේම පරිමිතියවල හොයලා එකතු කරන්න හරියනව නේද? දැන් මේකේ බලන්න මෙන්න මේ කම්බි කැලේ දිගයි මේ කම්බි කැලේ දිගයි මේ කම්බි කැලේ දිගයි මේ කම්බි කැලේ දිගයි මෙන්න මේ කම්බි කැලක් චාපයක් නම තියෙන කම්බි කැලේ දිගයි චාපයක් නම තියෙන කම්බි කැලේ දිගයි ඔය 1 2 3 4 5 6 ඔය කම්බි කැලේ 6 දිග එකතු කරාම සෙන්ටිමීටර් 128ක් එනවනම් ඔය හදන මනුස්සයා කියන කතාව ඇත්ත. ඒක ඇත්ත කියලා හේතු සහිතව පෙන්වන්න කියන්නේ. ඉතින් මේක 21යි මේකත් 21යි. මොකද මේකේ ඔව් දැන් මේක සමාන්ත්‍රාශ්‍රයක් මේක සමාන්ත්‍රාශ්‍රයක් නෙමෙයි මේක රොම්බදයක් වෙනවා. මොකද මේ මෙතන මේ දෙකම ආරයන්නේ. එතකොට මේකට මේක සමාන වෙනවා. එතකොට මේ හතරම එකිනෙකට සමාන වෙනවා. මේක මේ තියෙන ඍජු කෝණාශ්‍රයක් නෙමෙයි. සමාන්ත්‍රාශ්‍රයක් තමයි මේ මෙහෙම හරවලා තියෙන්නේ. හරිද? මෙහෙම හරවලා තියෙන සමාන්ත්‍රාශ්‍රයක්. එතකොට ඒක එහෙම රූපයක් වෙලා තියෙන්නේ. එතකොට මේ දිග මේ දිගට සමානයි මේ දිග මේ දිගට සමානයි. 21යි. මේක සමාන වෙන්නේ සම්මුඛ පාද දෙකෙන් සමාන වෙන්නේ නේද? මේක සමාන වෙන්නේ මේ දෙකම ආරයන් නේදනේ. එතකොට මේ දෙකම ආරයන් මේ දෙකම ආරයන්. එතකොට මේක 21 මේක 21 මේක 21 මේක 21. එතකොට ඒ හතර අපි දන්නවා. ඊළඟට අපිට හොයාගන්න තියෙන්නේ මේ දිගයි විතරයි. දැන් ආපහු යාලට අරක පේන්න ඕනේ.
මේ චාප දිගයි මේ චාප දිගයි සමානයි කියලා. මොකද මේක 60යි. එතකොට මේ පාද දෙක සමානයි මේ පාද දෙක සමානයි. එතකොට මේ ඔයාලා දන්නවා මේ රොම්බස් වල ඒ වගේ සම්මුඛ පාද සමානයිනේ. සම්මුඛ කෝණ. ඒකට මෙතන 60ක් වෙනවා. අනිත් එක මේ මෙතන දැන් මෙහෙම ඔහොම ඉරක් ගහගත්තොත් මේ ත්‍රිකෝණ දෙයක් නේ හැදෙන්නේ. මම ඔයාලට අර සමද්විපාද ත්‍රිකෝණ ගන්නවාද කිව්වා. කෝණ සමාන වෙනවා කියලා. එතකොට මේ කෝණේ සමානයි මේ කෝණේ සමානයි මේ කෝණේ සමානයි මේ කෝණේ සමාන වෙනවා. මේක පොදු පාදයක් වෙනවා. එතකොට මේ දෙක ත්‍රිකෝණ අංග සම වුණත් මේක 60යි නම් මේක 60 වෙනවා. ත්‍රිකෝණ අංග සම ඉස්සරහට තියෙනවා. ඒව ගැන හිතන්න එපා. එතකොට මේක 60යි නම් මේකත් 60 තමයි. හරිද? එතකොට දැන් අපි දන්නවා කෝණය සමානයි. කේන්ද්‍ර කෝණය සමානයි. අරයන් සමානයි. එන ඉතින් මේක S නම් මේකත් S ම තමයි. එතකොට S හොයමු 360න් θ 25 r. θ කීයද? 60යි. 360යි 25 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 21යි. එතකොට මෙතන 3යි මෙතන 1යි. මෙතන 6යි මෙතන 1යි. මෙතන 6ට 2යි මෙතන 3ට 1යි මේ දෙකට 1යි මෙතන දෙකට 1යි 1 1 1 1 1 කියන්නේ සෙන්ටිමීටර් 22යි මේ ඡාප දිග. හරිද? එතකොට ඡාප දිග සෙන්ටිමීටර් 21යි නම් මේකත් 22යි මේකත් 22යි මේකත් 22යි. දැන් අවශ්‍ය කම්බි ප්‍රමාණය කියලා ලියන්න. අවශ්‍ය කම්බි වල දිග 21 දන 21 දන 21 දන 21. ඒ කියන්නේ 21 ඒවා 4ක් ඕනේ. දන 22 ඒවා 2ක් ඕනේ. 21 ඒවා 4ක් ඒද 84යි. 22 ඒවා 2ක් ඒද 44යි. 4යි 4යි 8යි 8යි 4යි 12යි 128යි 100යි. එතකොට මේක හදන මිනිස්සුගෙන් කතාවක් ඇත්තද බොරුද? ඇත්ත. එතකොට දැන් අපිට යටින් ලියන්න තියෙන්නේ තරු ලකුණක් දාලා සාදන්නා කියන ප්‍රකාශය සත්‍ය වේ. හේතුව අවශ්‍ය කම්බි වල දිග ගණනය කිරීමට අනුව සෙන්ටිමීටර් 128යි. ඒක ලියලා ඉරි දෙකක් ගහන්න. එතකොට වඩාත් උත්තරේ පැහැදිලි නිවැරදි. හරි එහෙනම් පරිමිතිය පාඩම සම්පූර්ණයෙන්ම ඉවරයි. තියරි ඔක්කොම කතා කරා බිඳුවේ ඉඳන් 100ක් වෙනකන් අභ්‍යාස ටිකත් පුනරීක්ෂණ අභ්‍යාස ඉඳන් මිශ්‍ර අභ්‍යාස වෙනකන් ඔක්කොම අභ්‍යාස කතා කරා. එහෙනම් පරිමිතිය පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. අපි ඊළඟට වර්ගමූලය පාඩමෙන් හම්බෙමු.